දැන් මේ තියෙන කෙනෙක් කියන්න පුළුවන් මේක ෆෝන් එකක් කියලා. ඔයාලගේ සාර්ථක වීමේ සම්භාවිතාවය 33 ගුණයකින් වැඩි වෙනවා සාමාන්‍ය කෙනෙක්ට වඩා. කෝටිපතියෙක් වීමේ මග 100යි කියන්නේ නිකන් 30000යි වගේ. එක දවසක වර්ක්ෂොප් එකකට Zoom. තමන්ගේ මේ යන ගමනයකට ජර්නි එකට ඉන්වෙස්ට් කරන්න ඕන. අලුත් වාහනයක් ගන්න, අලුත් ගෙදරකට යන්න. කියන ඔයාගේ ගෝල් නැත්නම් ඔයාගේ ඩ්‍රීම් සෙට් නම් ඔයාට ඒවා නිකන් ඔටෝ සෙට් වෙලා හම්බෙනවා. මේකටත් ඔයා එන්නත් එහෙම. සල්ලි තියෙන නැති එක ෆ්‍රීඩම් ටයිම්. මේ දෙකම තිබ්බත් මෙන්න මේ තුන්වෙනි එක නැත්තම් තමයි ඔයා ෆේල් වෙන්නේ. දාන්න මැසේජ් එකක් ක්ලියර් එනවා නම් හායි හෙලෝ. හරි. මම හිතන්නේ සියලුම දෙනාට ක්ලියර් එනවා. රයිට්. කොහොමද? කොට දවසකට පස්සේ එතකොට අපේ පළවෙනි වැඩසටහන කලින් දවසක් කරා. දැන් ඒකට ආවෙ නැති අයත් ඇති. එහෙම මොකුත් හිතන්න එපා. දැන් අදට අපි ලැහැත්ති වෙන්නේ අපේ ඊළඟ අවුරුද්ද කියන්නේ දැන් ඇත්තටම ඇවිල්ලා අපි 2025 නේ කරේ. සැලසුම් කරන්න. එතකොට ගොඩාක් අය මේක අවුරුද්ද මුල සැලසුම් කරනවා නැත්නම් කලින් සැලසුම් කරලා ඇති. සමහරක් වෙලාවට දැන් ක්‍රියාත්මක කරලා ඇති. ඇහෙන්නේ නැහැ කියලා කියනවා. චුට්ටක් බලන්න ඇහෙන්නේ නැද්ද? මොකද කියලා? මම හිතන්නේ සිග්නල් වල ඉෂුව එකක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ඇහෙන්න ඕනේ ක්ලියර්. රයිට් ඇහෙනවා. හරි. මොකක් හරි සිග්නල් වල ඉෂුව එකක් තිබ්බොත් තමයි ඇහෙන්නේ නැත්තේ. රයිට් ඉමෝජියක් එවන්න බලන්න අපි නිකන් මං සෝන් එකකුත් ඒකයි කලින් දැම්මේ ටිකක් මේක අර එනර්ජි එකක් එක්ක ස්ටාර්ට් කරන්න ඕනේ. හරි. එතකොට දැන් කලින් වැඩසටහනට ආපු අයත් ඇති නැත්නම් අද අලුතෙන් එන අයත් ඇති. අපේ එතකොට දෙවැනි දවස තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේකෙදිත් වැදගත් දේවල් කීපයක් කියන්නද බලාපොරොත්තු වෙනවා. ඔයාලා හොඳට අහගෙන ඉන්න. පොතකුයි පෑනකුයි තියාගන්න අවශ්‍යම කරුණු ලියා ගන්න. හරි. එතකොට අපි මේ එකතු වෙලා ඉන්නේ වර්ල්ඩ් ක්ලාස් ඉයර් ප්ලෑනින් එකේ ඩේ 2 එකත් එක්ක. හරිද? එතකොට අපි කිව්වා ඇයි මේක වර්ල්ඩ් ක්ලාස් වෙන්නේ කියන එක. එතකොට ගිය සතිය අපි මේ ටික කතා කරා. පොඩි දේවල් ටිකක් එක බලන්න බැරි වෙච්ච අය කලබල වෙන්න එපා. අපි ලින්ක් එක YouTube එකේ දාලා තියෙනවා. ඒක හෙමීට ටයිම් එක අරගෙන බලන්න. මොකද මේ සාර්ථක වෙන්න යන ගමනේ හදිස්සි වෙලා බෑ. අපි හෙමීට යන්න ඕනේ. ඉඳලා කලබල වෙන්න එපා. අද ඒක බලන්න. අද එකෙනුත් ගන්න දේවල් තියෙනවා. හරි. ගිය සතිය අපි මේකට ෆවුන්ඩේෂන් එක දැම්මේ. අද පොඩි ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. අහගෙන ඉන්න ගැටලුවක් නැතුව මේ ටික තමයි ගිය සතියේ කතා කරේ. ඇයි මේ ඉයර් ප්ලෑනින් එකක් ඇත්තටම ඕන වෙන්නේ කියන එක තමයි අපි ගිය සතියේ කතා කරේ. හරි. ඒකට අවශ්‍ය අඩිතාලම දැම්මා. තාපු ගමන් ප්ලෑන් කරන් ගියේ නෑ. දැන් අද ඒකට අපි ගිය පාර පොඩි හෝම්වර්ක් එකක් දුන්නා. ඒක කරපු නැති අයත් කමක් නෑ. අලුත් අවුරුද්දට කරන්න ඕන දේවල් මේ වෙද්දි හිතලා ඇති. ඒ නිසා ඒකත් එක්ක යන්න. රයිට්. එතකොට අපි කිව්වා ඇයි මේක වර්ල්ඩ් ක්ලාස් වෙන්නේ කියන එක. එතකොට මේකේ අපි සයන්ස් එකත් එක්ක යන්නේ. හරි. එතකොට නියුරෝ සයන්ස් යනවා. හරි. නියුරෝ සයන්ස්, සයිකොලොජි, බිහේවියරල් සයන්ස් and AI and ටෙක්නොලොජි කියන එක. ඒතර මොඩර්න් වර්ල්ඩ් එකේ ඔයාලා දන්නවා දැන් අලුත් ලෝකයේ සාර්ථක වෙන්න නම් පාසල් අධ්‍යාපනය විතරක් මදි. සමහර වෙලාවට යුනිවර්සිටි නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විතරක් මදි. අපේ යන්න ඕනේ කන්ටිනියුවස් ලර්නින් කියන එකක්. ඒ කියන්නේ අපි එතනින් අයින් වුණාට පස්සේ දිගටම ඉගෙන ගන්න ඕනේ. හරි. ඒත් එක්කම ටෙක්නොලොජි කියන එකත් වැදගත්. ඒ නිසා තමයි අපි AI and ටෙක්නොලොජි එක දීලා තියෙන්නේ. ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි ලංකාවේ කවුරුත් කරපු නැති විදියට වර්ල්ඩ් ක්ලාස් විදියට ඔයාලට මේක ස්ට්‍රීමින් කරන්නේ. හරි. එතකොට ඔයාලට තේරෙනවා. ඒතර අපි සයන්ස් එකත් එක්ක යන්නේ. මේ හැම එකක්ම අපි ගිය සතියේත් කිව්වා කොහෙන්වත් අරන් අපි ස්ලයිඩ් එකක් දාලා කියවනව නෙමෙයි. අපි කරලා ඒක රිසල්ට් අරගෙන ඒක ඔයාලට කියලා දෙන්න. ඒකයි මේක ලේසි. හරි. දැන් සමහරක් වෙලාවට සාර්ථක වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. මේවා නොදැන එයාලා ක්‍රියාත්මක කරලා සාර්ථක වෙලා. එයාලට ඒක තේරෙන්නේ නැහැ කියලා දෙන්න. හරි. දැන් අපි මේ පාත් එකේ ගියපු නිසා අපි දන්නවා කොහොමද ඒ තියරිස් ඇප්ලයි වුනේ කියන එක. හරි. රයිට්. ඉගෙන ගන්න කැමති අත උස්සන් බලන්න. දැන් අද තියෙන්නේ මෙන්න මේ ටික. අද තියෙන්නේ මේ ටික. හරි. වෙනස්ම කීපයක් තියෙනවා. මේකේ සීක්‍රට්ස් කීපයක් තියෙනවා. අපි ඒ ටික බලමු. හරි. එතකොට වැඩේ කරන්න ලෑස්තියි යවන්න බලන්න ඉමෝජි එකක් හાર્ට් එකක් මේක ඇක්ටිව් වාලා සහභාගී වෙන්න ඕනේ. දැන් ගොඩාක් අයගේ තියෙන කතාවක් තමයි මේ Zoom එකෙන් කරන ඒවා එච්චර ඇක්ටිව් නෑ. ඒවා බොරු කතා හරි. වැඩ බැරි කට්ටිය කියන කතා. එතකොට ෆිසිකල් එකට වඩා මේක ලේසි. ඔයාලගේ ෆින්ගර් ටිප්ස් වල තියෙන එකනේ. ෆෝන් එක තියෙනවා නම් ඔයාලට ලේසි. දැන් මම නිකන් ඔය ෆෝන් එක ආව හින්දා මම පොඩි කතාවක් කියන්නම්. දැන් මේ මොකද්ද කියන්න බලන්න ඔයාලා. මේ මොකද්ද? ඔයාලා කියයි ෆෝන් එකනේ. එවන්න බලන්න chat එකේ. මම මේකට දැන් මේ පොඩි ආරම්භයක් සකස් කරන්න යන්නේ. හරි. එවන් බලන්න මොකක්ද මේ කියන එක. මොකක්ද මම මේ දැන් පෙන්නුවේ. මම මේ පෙන්නුවේ මොකද්ද?
එවන් බාන් chat එකේ ඔයාලා හරි ඔයාලයි කාට හරි ෂෙයා කරන්න පුළුවන් link එක. දැන් මේ තියෙන කෙනෙක් කියන්න පුළුවන් මේක ෆෝන් එකක් කියලා. ඔව් හරි. ෆෝන් එකක්නේ. තව කෙනෙක් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් ෆොටෝ ගහන්න ඔක්කොම හරි. දැන් අපි වෙනස් විදියකට හිතුවොත් මේ මොකද්ද මේ තියෙන්නේ? මිනිස් සිතුවිල්ලක ප්‍රතිඵලයක් නේ. මුලින්ම හිතලා තියෙනවා කෙනෙක් දුර ඉන්න කෙනෙක්ට මේකෙන් කතා කරන්න මොකක් හරි උපකරණයක් හදන්න ඕනි කියලා. සිතුවිල්ලක් නේ. එහෙනම් සිතුවිල්ලක් තමයි දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. තෝට් එකක් තමයි ඇත්තට මුලින් එන්න ඕනේ. ඊට පස්සේ මේකට ඇවිල්ලා තියෙනවා. හැබැයි සිතුවිල්ලක් දෙයක් බවට පරිවර්තනය කරද්දි ඩිවයිස් එකක් බවට පරිවර්තනය කරද්දි උපාංගයක් බවට පරිවර්තනය කරද්දි යාට ඕන වෙනවා දෙකක්. මොකක්ද දෙක? අපි කිව්ව දෙක. නිරන්තර ඉගෙනුම සහ තාක්ෂණය. දැන් මේක හදන්න පුළුවන්ද ඉගෙන ගන්න නැතුව? ගොඩක් ඒවා ඉගෙන ගන්න ඕනේ. විද්‍යාව ඉගෙන ගන්න ඕනේ, එක එකව ඉගෙන ගන්න ඕනේ. නේ? ඊළඟට තාක්ෂණයත් ඕනේ. තාක්ෂණය හරි. කන්ටිනියුවස් ලර්නින් තියෙන්න ඕනේ. හරි? ඔය දෙක ඕනේ. ඒතකොට දැන් ගොඩාක් වෙලාවට අපි ගන්න වැරදි තීරණයක් තමයි අපි A level ඉවර වුණාම නැත්නම් යුනිවර්සිටි එකෙන් අවුට් වුණාම රැකියාවකට ගිහිල්ලා දැන් මෙතන ඉන්නවා ගොඩක් රැකියා කරන අයනේ. විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා. ඉංජිනේරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, කතිකාචාර්යවරු ඉන්නවා, සයන්ටිස්ට්ලා ඉන්නවා, ඉංජිනේරු ශිෂ්‍යයෝ ඉන්නවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා, උසස් පෙළ කරන ශිෂ්‍යයෝ ඉන්නවා, ව්‍යාපාර කරන අය ඉන්නවා, තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවෙන් ඉන්න අය. ඒතර එයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක හැදුවේ කොහොමද? තාක්ෂණය අලුතෙන් කියන්නේ තාක්ෂණයක් තියෙන්න ඕන ඉගෙන ගන්නත් ඕන. අලුත් දේවල් ඉගෙන ගන්න ඕන. දැන් ඉගෙන ගන්න නැතුව මේක හදන්න බෑ. දැන් හදපු ෆෝන් එක නෙමෙයිනේ අද වෙනකන් තියෙන්නේ. ඒතර එයාලා ස්ටඩි කරනවා. මොන විදිහේ ෆෝන් එකකටද කැමති? මිනිස්සු මොන වගේ දේවල් වලටද කැමති? ඊට පස්සේ ඒකට එක එක අයිටම් ඇඩ්ස් කරානේ. ඇඩ් කරා. හරි රයිට්. එහෙනම් අපි යන්නේ දැන් ජර්නි එකක් අපේ ලයිෆ් එක ඩිසයින් කරන්න. අපි යන්නේ අපේ ලයිෆ් එක ඩිසයින් කරන්න. එහෙනම් මුලින්ම එන්න ඕනේ ඒකට සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල ඔයාලා දාලා තියෙනවා. ඒ නිසා තමයි ඔයාලට මේක ලින්ක් එක ක්ලික් කරලා ඇවිල්ලා තියෙන්නේ. පිළිගන්න දාන්න බාන ඉමෝජි එකක් රේස් හෑන්ඩ් කරන්න. මේක නිකන් ඔහේ ඉන්න එපා යෝග තියනවානේ කියලා. හරිද? මේක ඇක්ටිව් පාටිසිපේට් වෙන්න හේතු සහිතව කියන්නේ. මං කියන්නේ බිහේවියරල් සයන්ස් එකක් එක්ක අපි යන්නේ කියලා. කරන්න. හරි? පස්සේ ඔයාලට රීසන්ස් මං කියන්නම් සමහර තැන්වලදී. රයිට්. එහෙනම් අපි යනවා ඔයාගේ 2026 අවුරුද්ද ප්ලෑන් කරන්න යන්නේ. ඒතර 2026 දෙසැම්බර් 31 ඉවර වෙලා 2027 පටන් ගද්දී ඔයාට වින්ස් ගොඩක් තියෙයි. බිග් වින්ස්. ඒකේ තෝට් එක දාලා ඉන්න ඕනේ. දැන් ඒක තමයි මේකට අපි ගයිඩ් කරන්න ඔයාලට. හරි? ඔයා දිනන්නම් බලාගෙන එන්න ඕනේ. අපි මේ පාත් එකේ ගිහිල්ලා තියෙන අය. හරි? මම කියන්නම් මම එක්ස්පීරියන්ස් කරපේවා මේ පාත් එකේ ගිහිල්ලා. අපි ඉස්සරහට කියන්නම්. කීව ඔයාලට වැදගත්. හරි? එතකොට දවස් 365ක් අපිට තියෙනවා. දැන් දවස් 7ක් ගිහිල්ලා ගැටලුවක් නැහැ. 300යි කියන්නකො. සති 52ක් තියෙනවා. චුට්ටක් අඩු වෙලානේ. දැන් සතියක් ගිහිල්ලා. මාස 12ක් තියෙනවා. එක අවුරුද්දක් තියෙනවා. දැන් මේක හරියට ප්ලෑන් කරොත් අපිට දිනන්න පුළුවන්. හරි? ගොඩාක් විශාල කම්පැනි, ලොකු කම්පැනි ඔය වැඩේ තමයි කරන්නේ. හරි? එයාලගේ අවුරුද්ද ප්ලෑන් කරනවා. කොයි කාලෙද පටන් ගන්නෙ? දැන් මම කම්පැනි එක හිටියා. හරි? එතකොට ලංකාවේ ප්‍රධානම පෙළේ ආයතනයක හිටියේ. මගේ විස්තර මම හිතන්නේ ඊළඟට ඇති මම පෙන්නන්න. එතකොට ඒකෙදි අපි ප්ලෑන් කරන්න පටන් ගන්නෙ මේ අවුරුද්ද ගිය අවුරුද්දේ මැදදී වගේ. මැයි වල විතර ඉඳලා ප්ලෑන් කරලා ලොකු ප්‍රොසෙස් එකක්. ප්ලෑන් කරනවා ටීම් එක වැඩ කරනවා හරි ඩිස්කෂන් කරනවා ඊට පස්සේ හොටෙල්ස් වලට යනවා ආයෙ ප්ලෑන් කරනවා. අපේ ලයිෆ් එක අපි ප්ලෑන් කරන්න ගන්න නෑනේ දැන් මම ඒකයි මේ ප්‍රෝග්‍රෑම් එක මේ කරන්නේ. හරිද? මේ ප්ලෑනින් කියන එක මාරම වැදගත්. දැන් ගිය සතිය ආවයට අපි කිව්වා ගෝල්ස් ටික ලියන්න, ටාගට්ස් ටික ලියාන එන්න කියලා. අද ඒකට ඊළඟ ස්ටෙප් එකට යනවා. හරි රයිට්. එතකොට මම ඇවිල්ලා දන්නේ නැති අය ගිය සතිය අපි කතා කරා වැඩි විස්තර ඕනේ නැහැ. ඉංජිනේරු රුවන් දිසානායක ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරින් ඩිග්‍රී එකක් තියෙන පෙරදින යුනිවර්සිටි එකේ. කම්පැනිස් තුනක කෝ-ෆවුන්ඩර් ඇන්ඩ් CEO. ඉතින් ඊට අමතරව මේවා තමයි මගේ ක්වොලිෆිකේෂන්ස්. ට්‍රේනින්, කෝචින්, කන්සල්ටින්, කවුන්සලින් කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඉංජිනේරින් ස්ටුඩන්ට්ලාට මම ලෙක්චර්ස් කරනවා. හරි. අදට මේක මේ ට්‍රේනින් කරන එක අපේ දෙවැනි එක. ඊට උඩින් අපේ තව බිස්නස් තියෙනවා. මේක දෙවැනි එක. නිකන් ආසාවට කරන එකක්. හරිද? ඒතකොට ඔයාලට මේක වින් කරන්න පුළුවන්. රයිට්. අද ඔයාලට අපි දෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රෝග්‍රෑම් එක දෙන්නේ නැති විශේෂ සීක්‍රට්ස්. දැන් මේක ඔයාලට
ඔයාලගේ ජර්නි එකට යූස් කරන්න පුළුවන්. හරි? ජයග්‍රාහණය. දැන් අපි දන්නවා ලෝකයේ 100ට අපි කලින් දවසේ කතා කරා 100ට එකයි ලෝකේ සක්සස් වෙලා තියෙන්නේ. අනික් අය 99%ක්ම සාමාන්‍ය විදියට ඉන්නේ. එයාලට යන්න ඕනේ අර 100ට එකට. ඒ කියන්නේ හොඳ වාහනයක් තියෙන්න ඕනේ නේ. හොඳ සැලරි එකක් තියෙන්න ඕනේ. හොඳ ගෙයක් තියෙන්න ඕනේ. දැන් මෙතන ඇති සල්ලි තියෙනමයි ඇති. සමහරක් වෙලාවට ෆයිනෑන්ෂියලි ගැටලුවක්ම නැහැ. හැබැයි එයාලට හෙල්ත් එක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් එයාලට දැන් නිදහසක් නැහැ. මෙන්ටල් ෆ්‍රීඩම් එකක් නැහැ නේ. මානසික නිදහසක් නැහැ. ෆ්‍රී ඉන්න විදිහක් නැහැ. හරි අන්න ඒවා ප්‍රශ්න තියෙනවා එයාලට. දැන් සල්ලිම නෙමෙයි ප්‍රශ්නේ. බහුතරයකට සල්ලි තමයි ප්‍රශ්නේ. හැබැයි සල්ලි තියන අයට වෙන ප්‍රශ්න තියෙනවා. දැන් ඒවා ඔක්කොම මේකෙදි ක්ලියර් කරගන්න පුළුවන්. අපි ගිය සතිය ඒවා ඉන් ඩීටේල් කතා කරා. හරි. අපි කතා කරමු. ඒතර මේකෙදි ඔයාලට හම්බෙන අද පොඩි දේවල් ටිකක් හරි. මේ කෝඩ් එක බ්‍රේක් කරන්න. ඔයාලට සක්සස් එකට යන්න අවශ්‍ය දේවල් ටිකක්. ඒවා හරියට කරගෙන අපි ඊළඟ දවසේ වර්ක්ෂොප් එකට ආවොත් අපි මේ ජර්නි එක හොඳට මතක තියාගන්න මේ පාර දැන් හැම අවුරුදු මේක 6 වෙනි පාරට අපි කරන්නේ. හරි. මේක 6 වෙනි පාර. එතකොට ගිය අවුරුදු වල අපි හැමදාම කරා ඊට පස්සේ ආය අවුරුද්දක් ඉවරලා තමයි ඔයාලත් එක්ක අපි එකතු වෙන්නේ. හැබැයි මේ පාර එහෙම නැහැ. අපි අවුරුද්දට 4 පාරක් තව හම්බෙනවා. හරි. අඩුම 4ක්. සමහරට තව දෙකක් එන්නත් පුළුවන්. 6 පාරක් හම්බෙන්නත් පුළුවන්. හරි. දැන් එතකොට ඔන්න ඕක. මේක ගන්න ලෑස්ති කට්ටිය අත උස්සන්න බලන්න. අපි කැමති මේ වැඩේ ගොඩ දාගන්න. හරි. හරි නේද? රයිට්. තප්පරයක් ඉන්න ඒක පොඩි කේසයක් යනවා. හරි. රයිට්. හරි. දැන් මෙන්න මේක. එහෙනම් මේ 100ට එකක් අපි දන්නවා 99%ක්ම සාමාන්‍ය වැඩ කරන්නේ. sorry 99 දෙනෙක්ම සාමාන්‍ය වැඩ කරන්නේ. උදේ වැඩට යනවා, ආයෙ ගෙදර එනවා, ඊට පස්සේ ටීවී එක බලනවා, ආයෙ නිදා ගන්නවා. හැබැයි මේ 100ට එකට යන්න නම් මොකද්ද මේකේ තියෙන්නේ? 100ට එකට යන්න නම් 99ක් දෙනා නොකරන වැඩක් නැත්තම් දෙයක් ඔයා කරන්න ඕනේ. කියන්න බලන්න ඔයාලා කියන්න ඕකට කියන්න. ඔය ඔයාලා එකට කියන්න කවුරුත් නැහැනේ. කියන්න 100ට එකට යන්න නම් මට ඊට පස්සේ කියන්න 100ට එකට යන්න නම් 199ක් දෙනා නොකරන දෙයක් මම කරන්න ඕනේ. ඔයා මොකද 100ට එකට යන්න නම් 99ක් දෙනා කරන්නේ නැති දෙයක් මම කරන්න ඕනේ. ඒකේ ෆස්ට් ස්ටෙප් එක ඔයා තියලා තියෙනවා ගිය සතියේ වර්ක්ෂොප් එකට ආවනම් නැත්නම් මේ සතියේ වර්ක්ෂොප් එකට ආවනම් ඇවිල්ලා අපි කිව්ව ගෝල්ස් ටික ලියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. දැන් අද ආවයත් අවුලක් නැහැ. මේ වැඩේ කරගන්න. රයිට්. අපි එතකොට ගිය සතිය ඔයාලට කිව්වා ගෝල්ස් 25ක් ලියාගෙන එන්න කියලා මොනවා හරි. එතකොට දැන් මට කීප දෙනෙක් කතා කරා සමහරක් අයට මේ ගෝල්ස් ලියා ගන්න බැරි වෙලා තිබ්බා. ගැටලුවක් නැහැ. හරි. එතකොට ගෝල්ස් ටික ලියුවද? ලියන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. සමහරක් අය කියලා දෙනවා 25ක්ම ලියන්න බැරි වුණා කියලා. එතකොට අපි ඒක අද 25ක් ලියන්න හෙල්ප් එකක් දෙනවා. එතකොට 10 වෙනිදා තියෙනවා අපේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක. දැන් ඒකට අවශ්‍ය දේවල් ටික තමයි මේ හදන්නේ. හැබැයි අපි මේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලත් ඔයාලට වැදගත් ඒවා ලංකාවේ කිසිම ප්‍රෝග්‍රෑම් එකකින් හම්බෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක් ඔයාලට දෙනවා. හරි? ඒ නිසා මතක තියාගන්න මහන්සි වෙලා මේ වැඩ ටික කරා නම් හොඳයි. හරි? දැන් ඔයාලට එන්න ඕනේ අපි ඒ ටික කොහොම හරි කරනවා කියලා. රයිට්. එතකොට අපි දැන් ගිය සතියේ ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරේ මේ ගෝල්ස් නැත්තම් ඔයා ඉලක්කක හඹා යන ගමනේදී අනිවාර්යයෙන්ම මේ රිටන් ගෝල්ස් තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ලිඛිත ඔයා අතින් ලියලා ඩයරි එක වෙන්න පුළුවන්, කොලේක වෙන්න පුළුවන්, කොහේ හරි මේක ලියලා තියෙන්න ඕනේ. දැන් ගෝල් සෙටින්ග්ස් කියන ප්‍රෝග්‍රෑම් එක ටිකක් ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාලට ඒවට ඉස්සරහට එන්න පුළුවන්. දැනට ඒව ගැන කලබල වෙන්න එපා. හරි? ඒ ඔක්කොම ඉගෙනගෙන ඒව පටන් ගන්න බෑනේ. ඉස්සෙල්ලා ජස්ට් ජර්නි එක පටන් ගන්න ඕනේ. ඔයා කොළඹට යන්න ඉන්නවා නම් අද ෆස්ට් ස්ටෙප් එක තියන්න ඕනේ. එහෙම නෑ මං කොළඹට යන්න කලින් ඔක්කොම ඇඳුම් ලෑස්ති කරගන්න ඕනේ. ඒව ලෑස්ති කරගන්න ඕනේ. සල්ලි හොයා ගන්න ඕනේ. එහෙම නෑ. මොනවා හරි නැතුව පාරට හරි බහින්න ඕනේ. ඒතර පළවෙනි ස්ටෙප් එක ඔයා තියලානේ. හරි? පළවෙනි ස්ටෙප් එක ඔයා තියලා තියෙන. නිසා එහෙම හරි කරන්න ඕනේ. නැත්නම් අපරාධේ. හරි? ඒ නිසා මුලින්ම ඔයාගේ 2026 අවශ්‍ය ගෝල්ස් ටික ලියාගෙන ඉන්න ඕනේ. හරි? ඒක තමයි අපි ගිය සතියේ කිව්වේ. එතකොට මේ අපි කිව්වා හිතේ ගෝල් එකක් තියනවට වැඩිය නැත්නම් හිතේ ඩ්‍රීම් එකක්, සිහිනයක් තියනවට වඩා ඒක ලිඛිතව කරන එක මාරම වැදගත් කියලා. ඒක තමයි ගිය දවසේ අපි පැහැදිලි කරේ. ඒතර ගොඩක් අයට ඒක තේරිලා තිබ්බා. හරි ඊළඟට තේරුම් නැති කතාවක් තිබ්බා. අපි කිව්වා යාළුවෝ 5 දෙනෙක් හොයාගන්න නෙමෙයි කිව්වේ. අපි ඇත්තටම ගිය සතියේ කිව්වේ ඔයා වටා ඉන්න යාළුවෝ 5 දෙනෙක් ස්ටඩි කරන්න කියලා. මොකද ඔයා වටා ඉන්න යාළුවෝ 5 දෙනා තමයි
ඔයාට ගොඩක් බලපාන්නේ ඔයාගේ සාර්ථකත්වයට. දැන් මැරි කරලා නම් ඉන්නේ හස්බන්ඩ් එක්ක වයිෆ් නැත්නම් යඟම යාළුවෝ කීප දෙනෙක් ආශ්‍රය කරනවනේ. පහක්ම ඕනේ අපි ඒ පහක් කියලා නිකන් කිව්වේ. හරි අපි පහක් නිකන් කිව්වේ. ඔයාට පහක් නිකන් කිව්වේ. හරි මේ ඔයාට තුන් දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ළඟම ඒ අයගේ අපි ඔයාලට AI tool එක පාවිච්චි කරලා කිව්වද කොහොමද ඇනලයිස් කරන්නේ? ඒතර ඔයාලට නිකන් අදහසක් ගන්න පුළුවන්. මේ කෙනා මට වැදගත්. මේ කෙනා ආශ්‍රය චුට්ටක් අඩු කරන්න ඕන. නැත්තම් මේ කෙනා හදා ගන්න ඕන. අන්න ඒ වගේ. හරි? මොකද මෝඩයෝ 5 දෙනෙක් ඉන්න තැනට ඔයා ගිහිල්ලා පැන්නොත් එහෙම ඔයා තමයි 6 වෙනි මෝඩයා. හරිද? ඒ වගේ. හරි? හැබැයි සාර්ථක වෙන යාළුවෝ 5 දෙනෙක් ඉන්න තැනට ඔයා යනවා. දැන් ඕක තමයි හැම කෙනාම කියන්නේ. මම මෙහෙම කියන්නම්. දැන් අපි ඉන්න ඔෆිස් එක අපි හිතමු MDRT යන්න ඕනේ. දැන් මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල්ස්. අහලා තියෙන සේල්ස් කරන අය දන්නවා. හරි. එතකොට ඒ වගේ යන්න උවමනා තියෙන 5 දෙනෙක් ළඟට නැත්නම් අපි තුමු සේල්ස් ටාගට් අචීව් කරන්න ඉන්න 5 දෙනෙක් ළඟට ඔයා යනවා. ඔයාට එයාලා කියනෙව ඇහෙනවා. එයාලා මොටිවේෂන් කතා කියනවා. හරි ඊට පස්සේ අපි කොහොම හරි මේක ගහන්න ඕනේ. අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මේ පාර මේ ටාගට් එක. ඔයාටත් ඒක ඇහෙනවා නම් ඔයාට නොදැනුවත්ම ඔයා 6 වෙනියා බවට පත් වෙනවා. ඒක තමයි අදහස. දැන් ගොඩාක් අය කියන්නේ කෝටිපතියෝ 5 දෙනෙක් ආශ්‍රය කරන්න ඔයා 6 වෙනි කෝටිපතිය කියලා. ඒ දන්නේ නැති කට්ටිය. දැන් කෝටිපතියෝ 6ක් ආශ්‍රය කරන්න බෑනේ. පුළුවන්ද ඔයාට? කෝටිපතියෝ 6 දෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්ද ඔයාට? බෑනේ. ඔය ගොඩක් කට්ටිය කියනවා ලක්ෂපතියෝ 6 දෙනෙක් ආශ්‍රය කරන්න ඔයා 6 වෙනි ලක්ෂපතියෝ. ඒවා ප්‍රැක්ටිකලි කරලා නැති කට්ටිය කියනවා. හරි? සාමාන්‍යයෙන් ඔයා තැනකට ගියාම එහෙම පුළුවන්. හරි? ඊට කලින් ඔයා අර මේ කොහොම හරි මේ ඊළඟ අවුරුද්ද දිනන්න ඕනේ කියන සෙට් එකත් එක්ක ඉන්න ඕනේ. ඒතකොට ඒ යාළුවෝ කතා කරන්න ඕනේ ගෝල්ස් කොහොමද ජයගන්නේ, අලුත් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද, ඉන්වෙස්ට් කරන්නේ කොහොමද, නේ? අලුත් ටූල්ස් ඉගෙන ගන්නේ කොහොමද, ඉන්වෙස්ට් කර ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඒවා. තේරෙනවද? එහෙම. ඊළඟට නිදහසේ නිවාඩුවකට යන්නේ කොහොමද? හරි ඒ වගේ දේවල් කතා කරන සෙට් එකත් එක්ක ඉන්න ඕනේ. අපි ගිය සතියේ කිව්වා ඒකේ 6 වෙනි කෙනා විදියට අපිව ඔයාලට තියාගන්න පුළුවන් කියලා. එහෙනම් අනිවාර්යෙන් මතක තියාගන්න රිටන් ගෝල්ස් තිබ්බොත් ඔයාලගේ සාර්ථක වීමේ සම්භාවිතාවය 33 ගුණයකින් වැඩි වෙනවා සාමාන්‍ය කෙනෙක්ට වඩා. හරි එහෙම අය ඉන්නේ ලෝකයේ 103යි. හරි ඒක තමයි අපි ගිය සතියේ ඔය පැහැදිලි කරේ. ඒ ටික අය පොඩ්ඩක් පැහැදිලි කරේ. එහෙනම් රිටන් ගෝල්ස් තියෙන්න ඕනේ. ඔයාලා කොලේක දැන් ලියලා තියෙන්න ඕනේ. එහෙම ලිව්වා යත උස්සන්න බෑ. 25ක් ලියන්න කිව්වා. හරි? දැන් 25ක් ලියන්න කිව්වා. මෙන්න මේ 25ක් ලියන්න කිව්වා. හරි? අර හිතන එක හරියන්නේ නැහැ. දැන් ඒකට මම ඕනනම් සයන්ස් වලින් නියුරෝ සයන්ස් වලින් හේතුව පැහැදිලි කරන්න. හැම එකම පැහැදිලි කරන්න මෙතන අමාරුයි. මම කීපයක් පැහැදිලි කරන්නම්. ඕව අපිට වෙලා යනවා. ඔයාලට උදේට කෑම කන්න ඕනේ කීපාරක් මතක් වෙනවා. දැන් නම් බඩගිනේ, උදුවම්මෝ අමාරුයි. දැන් ටිකක් කෑවනම් හොඳයි. නේ? ඔක 20 30 පාරක් විතර මතක් වෙනවනේ. දවල්ට කන්නේ මොනවද කියලාත් මතක් වෙනවා. හවසට රැට කන්නේ මොනවද කියලාත් උදේ හවස මතක් වෙනවා. ඒතර බ්‍රේන් එක බලන්නේ මෙයාට අවශ්‍ය එක මොකද්ද? ඊළඟ අවුරුද්දේ නිකන් ලක්ෂ 10ක් විතර ඉතුරු කරන්න ඕන එක මතක් වෙනවා. දැන් මතක් වෙනවා. ආයෙ තව ඊළඟ අවුරුද්දේ දෙසැම්බර් 31 මතක් වෙනවා. ඒතර මොලේ ඒක අමතක කරලා දාන්න. හැබැයි මේක ලිව්වොත් එයා පොඩි ඒකට ප්‍රයොරිටි එකක් දෙනවා. ඒ කියන්නේ මූලිකත්වයක් දෙනවා. දැන් ඔකට හේතුව තමයි දැන් අපි දන්නවනේ හිතෙන් හිතන්න ඕනේ. හිතුව විතරක් බෑ. දවසකට thoughts එනවා කීයක්ද නිකන් ඔයාලා දන්න විදිහට යවන්න බෑ. දවසකට අපිට සිතුවිලි කීයක් එනවද? දවසකට දැන් ඊළඟ දවසේ ප්‍රෝග්‍රෑම් එකට ෆවුන්ඩේෂන් එක මේ හදන්නේ හරි. මොකද අපිට මේ හරි 85000ක් එනවා හරි. සාමාන්‍යයෙන් සමහර ඒ වගේ තියෙනවා 30000යි 40000යි අතර සමහර වගේ තියෙනවා 50000යි 80000යි අතර එනවා. හරි 80000ක් විතර එනවා කියන්නකො. දැන් බ්‍රේන් එකට මේ ඔක්කොම තීරණ ගන්න ගියොත් එයාට අමාරුයි. ඒ නිසා එයා ගොඩක් ඒවා අයින් කරනවා. තේරුම් ගන්න නැද අපි. එක්සෑම් එක විභාගයකට පාඩම් කරද්දිත් ඒකයි මේක ආය කරන්න ඕනේ. ආය කරන්න ඕනේ, ලියන්න ඕනේ, කියන්න ඕනේ, පාස් පේපර්ස් හදන්න ඕනේ. දැන් පන්තියකට ගිහිල්ලා අහගෙන හිටියට විතරක් එන්නේ නැත් ඒකයි. මේක ලියද්දී හිතවුවා ලියනකොට ඇඟ වැඩ කරනවනේ. දැන් බ්‍රේන් එක බලනවා මේ මිනිහා මේ ගෝල් එක ලියනවනේ. කියනවනේ. ඒතොර තුනම වැඩ. ඒතොර හිතනවට වඩා වැඩි මේක ලියන එක. හරි කියන එක. ඒවා වැඩි ටිකක්. ඒතොර එයාලට බර වැඩි ගෝල්. හරි? ඒකයි කියන්නේ ඒවා කියන්න කියලා. දැන් තව ප්‍රශ්න තියෙනවා සමහරක් අය කියනවා මේ දෙයක් කරන්න කලින් කියන්න එපා. හැඳි ගෑවිලාම යනවා කියලා. ඒ වගේත් ඇත්තක් තියෙනවා. එතකොට ඒ කියන්න ඉන්න කට්ටිය කවුද? අපිට කියන්න පුළුවන්. අපි
දැන් මට කිව්වොත් මම අම්මෝ මෙයා බිස්නස් එකක් පටන් ගන්න යනවා නේද? මූට නම් කෙල වෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. ඒ වගේ කට්ටියට කියන්න ඕනේ. එතකොට ඔයාගේ යාළුවොට කිව්වොත් ඒක ඊර්ෂ්‍යා වෙන්න පුළුවන්. එතකොට එහෙම ප්‍රශ්න තියෙනවා. අපි ඒවා ඉන් ඩීටේල් ඉස්සරහට කතා කරමු. මේවා නිකන් කියන්න ඕනේ. හොඳම යාළුවාට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ මචං මේක කොහොම හරි කරනවා. හරි? කියන්න ඕනේ ඒවා. ඒවා කියන්න නැතුව ඉන්න එපා. වචනෙන් කියන්න ඕනේ. ලියන්න ඕනේ. කරන්න ඕනේ. ඒක තමයි හේතුව. දැන් නිකන් තේරුණා අත උස්සන් බලන්න. හරි. දැන් එතකොට රයිට්. දැන් අද විශේෂයෙන්ම වැදගත්ම දේ හරිය දහගන්න. වැදගත්ම දේවල් කීපයක් තියෙනවද කරන්න. දැන් අපේ 10 වෙනිදා සහ 11 වෙනිදා තමයි අපේ paid program එක තියෙන්නේ. ඊට කලින් දවස් දෙක තමයි මේ. දැන් ලංකාවේ කරන ගොඩාක් year planning program පැය දෙකක් හෝ තුනක් කරනවා. ඉවරයි. ඔය කරා ඉවරයි හරි. එතකොට ඒක හරියන්නේ නැහැ. මං කිව්වනේ කම්පැනියක් ප්ලෑන් කරද්දි මාස ගාණක් ප්ලෑන් කරනවා. හරි. එතකොට දැන් ඔයාලට අපි මේ දෙන්නේ අපේ එක්ස්පීරියන්ස් එක. අපි ටාගට්ස් ජයගත්ත විදිය, අචීව් කරපු විදිය. දැන් මේක මේ සක්සස් ජර්නි එකේ යන කෙනෙක්ට මාර වැදගත්. එයාට වැදගත්. දැන් මෙතන ආපු ගොඩක් අය සල්ලි ගැටලුවක් තියන අය නෙමෙයිනේ. 70ක් 80ක් එහෙම නැහැ. 20ක් එහෙම ඉන්න පුළුවන්. ඒතර එයාලා මේ ප්‍රෝග්‍රෑම් එකට දැන් අපි හිතන්නේ 50කට වැඩි ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා තියෙනවා. තව ගොඩක් පේමන්ට්ස් කරන්නම් කියලා තියෙනවා. හරි. එතකොට මං හිතන්නේ 100කට වැඩි ප්‍රමාණයක් මෙතන ඉන්නවා අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට එනවා කියන අය. එතකොට එයාලා කලින්ම තීරණය කරලා එක්ක එනකොටම තීරණය කරලා මම මේකට එනවා. ඇයි එයාලට වටින්නේ සල්ලි වලට වඩා ඒකෙන් හම්බෙන නොලෙජ් එක. එයාලගේ කාලය ඉතුරු වෙනවා. නේ? එයාලගේ ශ්‍රමය ටාගට් එකකට යනකොට අපරාධෙන් නිකන් ගෝල් එකක් හරියේ නැත්නම් අතාරින්න හිතෙනවා. එයා කාලය අපරාධි, ශ්‍රමය අපරාධි, ඩිරෙක්ෂන්ස් හරියට නැහැ. ඔහේ විභාගාත යනවා. හරි? එතකොට මේක අපි ඔයාලට කියවනේ මුලින්ම මේක අපි ටාගට්ස් කරලා තිබ්බේ 12000ට අර ප්‍රශ්න නිසා වෙච්ච නිසා තමයි අපි ඒක අඩු කරේ 50% අඩු කරලා තියෙන්නේ 5900ට දෙන්න. එතකොට සල්ලි නෙමෙයි මෙතන ප්‍රශ්නේ ගොඩක් අයට. හරි? ඒක ඔයා එන්න ඕනේ මේකෙදී ඔයාගේ නාස්ති වෙන ටයිම් එක ගන්න. දැන් 2025 ඔහෙ ගියානේ. හැබැයි 26 ඔයාට එන්න පුළුවන් නම් මේක වටිනවනේ. දැන් හරි ඒ නිසා මේ එතකොට මේකෙදී ඔයාලට වියදම් කරන මුදල් සාමාන්‍යයෙන් මේ නාස්ති වුණාට ගැටලුවක් නැහැ. ගිය අවුරුද්දේ ඔයාලට වියදම් වුණා නම් නිකන් නාස්ති වුණා නම් ඒව හොයන්න පුළුවන්. හැබැයි ඔයාට ගිය ටයිම් එක, ඔයාගේ එක්ස්පීරියන්ස් එක, ඔයාගේ ශ්‍රමය, ඔයාට වැරදුන තැන් ඒවායි ගන්න බෑ. හරි? ඒ නිසා අපි හරියට මේක කෝච් කරනවා. ඒ නිසා තමයි මේ පාර ඔයාලට අමතරව තව අපි ක්වාටර්ලි හරි? ඒ කියන්නේ කාර්තුවෙන් කාර්තුවට මාස 3න් 3ට හරි? අපේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අපි ප්‍රයිවට්ලි මේකේ රෙජිස්ටර් වෙන අයට කතා කරනවා. හරි? එයාලට ගයිඩ් කරනවා. අපි ප්‍රෝග්‍රෑම් 6ක් කිව්වේ සමහරට ඒක අපි මාස දෙකෙන් දෙකට යනවා. අනිවාර්යෙන් ඔයාලගේ අපි අචීව් කරලම දෙනවා මේ ටාගට් සෙට් එකක්. හරි? අනිවාර්යෙන් දෙනවා. හරිද? රයිට්. එතකොට ඔයාට වොරි වෙන්න ඕනේ නැහැ. ඔයාගේ කාලය ශ්‍රමය අපතේ ගියා කියලා. අපි අඩුම ඔයාගේ ටාගට්ස් 3ක් සෙට් කරලා අචීව් කරලා දෙනවා අනිවාර්යෙන්. හරි? ඒක ප්‍රොමිස් වෙනවා. ඒ නැතත් ඔයා මේකට ගෙවලා එන මුදල ඔයාට ඒ වගේ 3 ගුණයක්වත් හොයන්න පුළුවන්. ඔයාට එහෙමවත් කොන්ෆිඩන්ස් නැත්තම් තේරුම්න්නේ නැහනේ. දුවම්මෝ මේකට 6000ක් දීලා එනවා අපරාධ ඒ ගානවත් අපිට හොයාගන්න බැරි වෙයි. ඔයා ඕන තරම් නාස්ති කරනවානේ කොත්තු කණ්ඩ කඩේකට යන්න. හිතලා බැලුවොත් ගොඩක්. ඕක බෙදලා බලන්න 365න් දවසකට රුපියල් 16ක් විතර එන්නේ. 20ක් කියන්නකො. නේ? පොඩි ගාණක් එන්නේ. හරිද? කියන්නේ මාසෙකට රුපියල් 600ක් විතර. පොඩි ගාණක් හරි. ඒතකොට ඊට වඩා දෙනවා. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ. දැන් අහගන්නකො මේකට එමු හරිද? මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ වර්ල්ඩ් ලෝකේ සහ අපේ කෝචින් ප්‍රයිසස් ලංකාවේ. හරි දැන් මෙන්න මෙහෙමයි. දැන් මම මේකට යන්න කලින් මම පොඩි දේවල් ටිකක් කියන්නම්. දැන් මම ඔය ඉන්වෙස්ට් දැන් වියදමක් නෙමෙයි මේක ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි හිතන්න ඕනේ. මේක වැදගත් පාඩමක් හරි. මේකට විතරක් නෙමෙයි ඔයා මේ යන ජර්නි එකේ ඔයාට එන්න ඕනේ වචනේ මේක තව වියදමක් නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් එකක්. ආයෝජනයක් කියන වචනේ. දැන් සාමාන්‍යයෙන් සමහර අය මෙහෙම ඉන්නවා. මේකට ආව ගමන් හිතනවා මේක නම් සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් මේකට යන්න ඕනේ. අන්න සක්සස් වෙන මාර්ගෙ ඉන්න අය. මේක නම් මරු මේකට කොහොම හරි ගිහිල්ලා මේ දිනන්න ඕනේ. දැන් අපිට කීප දෙනෙක් එහෙම කතා කරා මේක නම් සර් සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් මරු මට හිර වෙලා තිබ්බ තැන් පැසිව් ඉන්කම් එක නැතුව තිබ්බේ මේක තමයි මට සෙට් වෙන්නේ මේකට ලොවෙත් එනවා. හරි මගේ වයිෆ්ටත් කිව්වා මම ළමයින්වත් තියලා පෙන්නවා මේක තමයි මට හම්බුන්නේ නැත්තේ. ඒක සමහරක් අය තුක්කුණා දැන් 50 පැනලා සමහරට අපි 45 විතර ඉන්නේ මේක පුළුවන්ද කරන්න. පුළුවන්. වයස ප්‍රශ්නයක් නැහැ. වයස 20 ඉඳලා අවුරුදු 60 70 වෙනකම්ම වැඩේ කරන්න පුළුවන්. ඔයා 60 හිටියත් කමක් නැහැ 60ට වැඩි වුණත් කමක් නැහැ. දැන් ගොඩාක් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි 55ට පස්සේ වැඩේ අතාරිනවා. මිනිහෙක් ජීවත් වෙන්නේ ගෝල්ස් තිබ්බොත්, ඩ්‍රීම්ස් තිබ්බොත්. සාමාන්‍යයෙන් ඔයාට ගෝල් එකක්, ඩ්‍රීම් එකක් නැත්තම්
ඔයාට ප්‍රෙෂර් එකක් එන්නේ නැත්නම් ලයිෆ් එකේ ඔයා ඩෙඩ්. හරි, ඒ කියන්නේ මැරිච්ච මිනිහෙක්, ඩෙඩ් මෑන්. හරි, ප්‍රශ්න නැත්තේ දෙන්නටයි. ඉපදුණු මිනිස්සයා මේ මැරිච්ච මිනිස්සයාට සහ ඉපදිච්ච නැති කෙනාට. අනික් අයට ඔක්කොටම ප්‍රශ්න තියෙනවා. අපිටත් ප්‍රශ්න තියෙනවා. හරි, ඒ නිසා මතක තියාගන්න. දැන් මම ඉස්සරම ඔය ප්‍රෝග්‍රෑම්ස් වලට යද්දි මම ගියා ඒ කාලේ. මම දැන් මගේ කතාව කියන්නම්. ගියපුවාම මට හිතුනේ මේකට කොහොම හරි යන්න ඕන. මේකට නම් ලොවෙත්ම යනවා. එහෙමයි. සල්ලි ගැන ඉස්සල්ලා හිතුවේ නැහැ. එතකොට ඔයාට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ක්‍රියේට් කරනවා ඒකට යන්න. එහෙමයි. නැතුව ආ හිතුවොත් මේකට ගිහිල්ලා තේරුමක් වෙයිද දන්නේ නැහැ. මේක ඔයා හදා හිටියොත්. ඒ කියන්නේ ඔයාගේ මාර්ගෙ නෙමෙයි මේ මයින්ඩ්සෙට් එක හදාගන්න. ඔයාට මොකක් හරි කම්පැනි එකකට දාල ට්‍රේනින් එකක් තියෙනවා නම් ඒක ඔයා සල්ලි ඉතුරු කරන්න. මම මේ කෝස් එක කොහොම හරි කරනවා. මේක මගේ ප්‍රොමෝෂන් එකට මාර වැදගත්. MBA එකක් වෙන්න පුළුවන්. මොකක් හරි සේල්ස් කෝස් එකක් වෙන්න පුළුවන්. හරි, ඒකට ඔයා ඉතුරු කරන්න. හරි, මේක 20000යි රයිට්. අවුරුද්දට බෙදලා බැලුවොත් මාසෙකට 2000 ගන්න ඉතුරු කරන්න. නොදැනීම බ්‍රේන් එකට අපි පණිවිඩයක් දෙනවා. මේක මට ඕන නිසා තමයි ඉතුරු කරන්නේ. එතකොට අපි මේ කෝස් එකට යන්න කලින්ම ඒකට ප්‍රිපෙයාර් වෙලා යන්නේ. එකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන්. හරිද? එනිසා මතක තියාගන්න ඔයා මේකට මේ ඉන්වෙස්ට් කරන්න. දැන් අපි සල්ලි ගෙවලා ආවත් ඔයා ඉන්වෙස්ට් කරන්න ඔයාගේ ටයිම් එක. හරි, ඔයාටම වැඩක් කරලා වැරදිලා ගන්න පුළුවන් ලොකු ටයිම් එකක් ඇයි. නමුත් ඔයා ඒක ටයිම් එක අඩු කරගන්න. ඔයාට හරි ඩිරෙක්ෂන්ස් පේනවා, කෝචින් හම්බෙනවා, ගයිඩන්ස් හම්බෙනවා. මේ වැඩක් කරලා සක්සස් වෙච්ච අය තමයි ඔයාට උපදෙස් දෙන්න එන්නේ. එහෙම නැතුව YouTube එකේ තියෙනවත් ඉන්ටර්නෙට් එකේ තියෙනවත් නෙමෙයි. දැන් ඕක අපි ගිය සතියේ ඔක කතා කරා මගේ යාළුවෝ කීප දෙනෙක් මට. එතනදි කිව්ව එකක් තමයි දැන් ලංකාවේ සමහර අය පොත් ලියනවානේ. කෝටිපතියෙක් වීමේ මග. දැන් කෝටිපතියෙක් වීමේ මග ලියන්න එයා කෝටිපතියෙක් වෙන්න ඕනේ නැහැ. අඩුම තරම එයාට ලක්ෂයක් ලක්ෂ 10ක්වත් එනවා නම් ලියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් එයා කිව්වා ඒ සමහරක් දන්නම එක්කනේ කෝටිපතියෙක් වීමේ මග හරි සීක්‍රට්ස් හරි ලියලා තියෙන කෙනා ඉන්නේ වෙනම ගෙදරක. සමහරට යන්නේ බයිසිකලේ. එයා කොහොමද ඒවා කියන්නේ? දැන් කාට හරි කියන්න පුළුවන් නෑ 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 ඒව පුළුවන් කියලා. ඒවා නිකන් අපිට හිතුණට ඒවා හරි නෑ. දැන් ඔයා බෙහෙත් ගන්න ගියොත් ඔයා ගන්නේ ප්‍රොෆෙෂනල් ડોක්ටර් කෙනෙක්ගෙන් නේද? ඔයා ගන්නේ ක්වොලිෆයිඩ් ડોක්ටර් කෙනෙක්ගෙන්. ඔයා කැම්පස් එකේ අඩුම තරමේ ෆස්ට් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න නෑනේ. ඔයාට තේරෙනවා එහෙම ගත්තොත් පොඩි ප්‍රශ්නයක් එනවා. සෙකන්ඩ් ඉයර් ඉන්න මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් ගන්නෙත් නෑ. තර්ඩ් ඉයර් ගන්නෙත් නෑ. අවුට් වෙච්ච ගමන් ඉන්න මෙඩිකල් ડોක්ටර් කෙනෙක්ගෙන් ගන්නෙත් නෑ. අපි පුළුවන් නම් බලන්නේ නිකන් ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් ගන්න. එයාගේ එක්ස්පීරියන්ස් වැඩි. හැබැයි අපි මේ ට්‍රේනින් කෝචින් වලට එද්දී අපි හිතනවා එහෙම අවුලක් නෑ ඔය. කවුරු හරි කියන එකක් ගත්තාම හරි කියලා. අරකට එක්ක මැච් කරලා බලන්න හරි. එතන අපිට ඒක තේරෙන්නේ අපිට තේරෙනවා වැරදි බෙහෙතක් දුන්නොත් ඩැමේජ් එකක් වෙන්න පුළුවන් කියලා. මේ වගේත් එහෙමයි. දැන් මම ගොඩක් ඔය කෝචස්ලාගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා තියෙනවා. එක තැනකදී එක්කෙනෙක් මගෙන් ඇහුවා මම මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගොඩකට එනවා ෆ්‍රී එකකට ගිහිල්ලා. හැබැයි තාම සාර්ථකත්වයක් ගන්න බැරි වුණා නේ කියලා ඇහුවා. දැන් ඒ දවස්වල මට ඔකට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ. මම ඕක කල්පනා කරා. දිගින් දිගටම කල්පනා කරා. හරි. ඒක හේතු ගොඩක් තියෙනවා. එයා ගොඩක් ගිහිල්ලා තියෙන ෆ්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට. නිකන් දෙනවා යනවා ගිහිල්ලා අහගෙන එනවා. මොකුත් කරන්නේ නැතුව ඇති සමහරට. ඊළඟ එක තමයි තමන් කරපු දෙයක් තමයි කියන්න ඕනේ. එතකොට තමයි තමන්ට ඒ පාත් එක කියන්න ලේසි. හරි. ඒ බාධක ජයගත්තේ. ඒව තමයි අපි ෂෙයා කරන්න ඕනලට. හරි. මේ අපි කොහොමද ඉන්කම් ඩබල් කරේ සමහරක් වෙලාවට 3-4 ගුණයක් කරේ ඒවට ගත්ත ස්ට්‍රැටජිස් මොනවද ඊට අමතරව අපි ඒවා ඉගෙනගෙනත් තියෙනවා. ඒතර තමයි ලින්ක් කරන එක පේන්නේ. හරි. දැන් මම ඔයාලට මේ පෙන්නන්න යන්නේ ලෝකේ සහ ලංකාවේ ප්‍රයිසස්. දැන් one day workshop එකක් කරන්න ගියොත් පික්මන්ට් යන් හරිද අද workshop එකට යන්න ඕනේ. හරි, රුපියල් 5000ක් ගන්නවා සාමාන්‍යයෙන් Zoom පැය දෙකක එකට. එක දවසකට. දැන් අපි දවස් දෙකක් කරා. එතකොට ඔයා නිකන් 10000ක් විතර ඔයාලගේ අපි ඉතුරු කරලා දීලා තියෙනවා මේක ෆ්‍රී කරලා. ඊට අමතරව ඔයාලට ලොකු දේවල් හම්බෙලා තියෙනවා. හරි. හැබැයි ලෝකේ ගත්තොත් සාමාන්‍යයෙන් අඩුම ඩොලර් 50යි, උපරිම ඩොලර් 100යි. 50 වැඩි කරන්නකො 300 නිකන් පැයට 15000ක් විතර එනවා. 100යි කියන්නේ නිකන් 30000යි වගේ. එක දවසක වර්ක්ෂොප් එකකට Zoom. හරි. එතකොට දවස් දෙකයි නම් මේක 10000ක් කියලා ගමු. එයාලා 8000යි කියලා දාලා තියෙන්නේ. තුනක් නම් 12000යි. හරි. අපිට ඔයාලා දවස් 4ක් කරනවා. එක්ස්පර්ට්ලා 3 දෙනෙක් එනවා. හරි. ඔයාලට මේවා මිල කරන්න බෑ. හරිද? අපි ඒක දෙනවා ඔයාලට. එතකොට ඔයාලගේ යුතුයකමක් තියෙනවා ඒ වෙනුවෙන් ෆීඩ්බැක් එකක් හරි එවන්න. අපි එදෙදි කතා කරනවා. හරිද? වෙන ප්‍රශ්නෝ තියෙනවා අතන ගොඩක් ඒවා. හරි. ඊළඟට මේ තියෙන්නේ කෝචින් ප්‍රයිසස්. දවස් දෙක නම් මේ ගාන. හරි. දවසකට සාමාන්‍ය ඩොලර් 80ක් විතර යනවා. දවස් 3ක් ගියොත් ඔය ගාන. මේ තියෙන්නේ මේ ඔව් හරිද අපි කෝචින් ප්‍රයිසස් දැම්මේ නැහැ. සාමාන්‍ය අපේ කෝචින් සෙෂන් එකක් ගත්තොත්
දැන් මගේ සහ මිස්ටර් ධනංජයගේ ගත්තොත් කෝචින් සෙෂන්ස් අපේ තියෙනවා. කොහොමද ඩිජිටලයිස් කරන්නේ, ඔයාලගේ කම්පැනි එකේ නෙක්ස්ට් ලෙවල් කරන්නේ කොහොමද, ආදායම ඩබල් කරන්නේ, ඒවා තියෙනවා. ඒවා ඔයාලට ඉස්සරහදී කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉලක්කම් 6ක විතර එකක් කෝචින් සෙෂන් එකක් ඔයාලට කරන්න. මොකද අපේ එක්ස්පීරියන්ස් එකෙන් කරන්නේ. අපි එහෙම කරලත් තියෙනවා. ඉස්සරහදී රිසල්ට්ස් පෙන්වන්න. හරි. මේ ඒතර සමහර ක්ලයන්ට්ස්ලා කැමති නැහැ. දැන් මේ පාර අපි ඒක මේවා කරලා පෙන්වන්න. හරි. ඒතර ඔයා මතක තියාගන්න ඔයාගේ කාලය, මුදල්, ශ්‍රමය ඔක්කොම ඉතුරු වෙනවා. මේ ඩිරෙක්ෂන්ස් වලට යන්න පුළුවන්. වොරි වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා මේකට හරි ජොයින් වෙන්න තාම ප්‍රමාද නැහැ. අපි ගොඩක් අයගේ ඉල්ලීම මත සහ තවත් අය හොඳයි මේ වැඩේ. සමහර අය හිතුවා නෑ අපි එකවර ගෙවන්නේ, අපි පොඩ්ඩක් මේක 1000 වගේ ඉතුරු කරලා ගෙවන්න. අන්න ඒක හොඳයි. හරි. එතකොට සමහරක් අය කිව්වා මේ පොඩ්ඩක් වියදම් වුණා අපි ගෙවන්නම්. ඒ නිසා අපි ආයෙත් ඔයාලට මේක දෙනවා 5900ටම. හරි. අදම රෙජිස්ටර් වෙන්න ඔයාලට හිතුණා නම් නෑ මේකට මං කොහොම හරි යන්න ඕනේ. කොහොම හරි මං ගිහිල්ලා මේ වැඩේ කරගන්නවා 2020 අනිවාර්යෙන් ලොයෙත් දිනනවා කියන තැනට එන්න ඕනේ. හරි. එතකොට මේක අන්තිමේදී අපි දාන්න. ඒක එන්න ඕනේ එතන. හරි. ඒක ඉවරයි. රයිට්. අදහසක් ආවේ අත උස්සන් බලන්න. කියන තමන්ගේ මේ යන ගමනයකට ජර්නි එකට ඉන්වෙස්ට් කරන්න ඕනේ. මොකද හේතුව ඒව නිකන් එන්නේ නැහැ. නිකන් YouTube channel එකක් බලලා ඒව ගන්න අමාරුයි. රයිට්. ඔන්න දැන් අපි ගිය සතියේ හරි පොඩි වෙලාවක් ගියා විනාඩි 30ක් අපිට ගිය සතියේ ඒවයි කතා කරන්න. ඔන්න දැන් අද ප්‍රෝග්‍රෑම් එකට එනවා. රයිට්. හොඳ උස්මක් කරගෙන වැඩේ ලෑස්ති වෙන්න බෑ. හොඳ උස්මක් ගන්න. පිට ගන්න. රයිට්. හොඳ උස්මක් ගන්න. රයිට් පිට කරන්න. හොඳ උස්මක් ගන්න. රයිට් පිට කරන්න. හරිද? රයිට්. හොඳට නිකන් එම ඇඟ මැලි කඩලා එහෙම නියල්ල හැක් තියෙන බෑ. දැන් වැඩයක් නෑ. හරි. ඒතර අපි පේඩ් දැන් ගිය අවුරුද්දේ මේක පේඩ් වර්ක්ෂොප් එකේ කරේ. ඒතර දැන් මගේ යාළුවෙක් කිව්වා ඇයි ඔයා කිව්වේ ගිය අවුරුද්දේ පේඩ් වර්ක්ෂොප් එකේ මේක කරා ඒවා කියන්න එපා කියලා. එයා ඇත්තටම හොඳට කිව්වේ. මම කිව්වා මෙහෙමයි. අපි ඔයාලට දෙයක් දෙනවා ඇත්තටම. මම දෙයක් දුන්නොත් ඒක මට හම්බ වෙනවා. හරි? ඒ කතාව මම දන්නවා. දැන් ඔය ගොඩාක් අය law of attraction කියලා කියන්නේ ඕකේ හරියටම point එක දන්නේ නැහනේ. මම පස්සේ ඔයාලට in detail කියන්න. හරිද? law of attraction කියන්නේ ඔය නිකන් 3:33ට hello විශ්වමාතාව ස්තුති 4:44ට 5:55ට දාන ඒවා නෙමෙයි. ඒවා නිකන් ගොම්පාට් කතා. හරි? මම ඔයාලට real law of attraction කියලා දෙනවා. වැඩ අරනුත් තියෙනවා. ඒ නම තමයි law of attraction ඇත්තද බොරුද දන්නේ නැහැ. වැඩ තියෙනවා. හරි? දැන් ලංකාවේ බහුතරයක් ඔය වැඩේ කරලා හිතනවා එහෙම බෑ ගන්න. හරිද? මම ඔයාලට කියන්නම් process එක. දැන් ඔයාලට තියෙනවනේ හිතේ හීනයක් dream එකක්. වාහනයක් ගන්න ඕනේ. තියෙන වාහනේ අලුත් කර ගන්න ඕනේ. අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. බිස්නස් එකෙන් එන්නේ ලක්ෂ 2යි ඒක ලක්ෂ 4ට ගෙනියන්න ඕනේ. හරි? දැන් අපි ඇත්තටම ආදායම් ඩබල් ත්‍රිබල් කරලා තියෙනවා. තමයි 10 ගුණයක් විතර වැඩි කරලා තියෙනවා. හරිද? හොඳ දැන් කාටවත් හිතන්න පුළුවන් 10000ක් 10 ගුණයක් කරන්න පුළුවන්. ඉලක්කම් 6 වැලියුස් තමයි අපි 10 ගුණයක් විතර කරලා තියෙන්නේ මේ කියන්නේ. හරි? ස්ටෙප් බයි ස්ටෙප්. දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකත් කියන්නම්. ඔයාට ලක්ෂයක් හොයන්න අමාරුයි කියලා පේනවනේ. පේනවා. හැබැයි ඔයා ලක්ෂේ කොහොම හරි කරලා හෙව්වට පස්සේ එක්තරා තැනක් තියෙනවාට තේරෙනවා මේ ලක්ෂ ඩිෆෝල්ට් ඔයාට එනවා ඒක එනවා. ඊළඟ මාසෙත් එනවා ඊට පස්සේ මාසෙත් එනවා. ඊළඟට ඔයා මේක ස්ට්‍රගල් කරන්නේ 1,50,000ට ගෙනියන්න. එහෙම නැත්නම් ලක්ෂ 2කට ගෙනියන්න. එහෙම ස්ට්‍රගල් කරන අය දැන් අත උස්සන්න බෑ. අන්න ඕකට අපිට දෙන්න පුළුවන් උපදෙස්. අලුතෙන්ම පටන් ගන්න ලක්ෂයට යන්න ඕන කෙනෙක්ටත් උපදෙස් දෙන්න පුළුවන්. හරි? තේරෙනවද? දැන් මම කැම්පස් එකේ ඉන්න කාලෙත් එක එකව කරා. එතකොට 50000ට යන්න try කරේ. ඊට පස්සේ ජොබ් එකක් හම්බුනහම ලක්ෂයට වඩා ගියා. ඊට පස්සේ ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ දැන් 0. දැන් ෆ්ලැට් වෙලා ඉන්නේ. හරි? ඒව ගත්තෙත් රිස්ක් එකක් කරන්. හරි? මම හිතුවා නෑ ජොබ් එකට යන්නේ නෑ මම මේක නැගිටිනවම කියලා. හරි? ඔය ජොබ් එකට ගියොත් පොඩි සර්වයිව් වෙන ගතියක් තියෙනවානේ. වෙච්ච ප්‍රශ්න තියෙනවා. හරිද? එහෙම ඉඳ එකපාර ඩිසිෂන්ස් ගන්න නෑ. මොකද ඔය ගොඩක් ට්‍රේනින් වලට ගිහිල්ලා අපේ යාළුවෝ හිටියා ජොබ් එක අතාරිනවා. මම බිස්නස් එකක් පටන් ගන්නවා කියලා එනවා එන්න මොටිවේෂන්. මොටිවේෂන් කියනවා පට්ටපල් බොරු කතා. හරි? මේ ඒවා ඇත්තට නෑ ඒවා ෆේල්. මොටිවේෂන් කියන්නේ ඔයාටත් දැන් හිතෙන්න පුළුවන් මට දැන ගන්න. දැන් මේ කියවරුණාට පස්සේ ඉවරයි. එහෙම හරියන්නේ නැහැ. ඒක අපි අවුරුද්දක් පුරාම ඔයත් එක්ක යන්නේ. බිහේවියර් එක හදන්න ඕනේ. පැටර්න් එක හදන්න ඕනේ. හරි? මේකේ බ්‍රේන් සයන්ස් එකක් තියෙනවා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා තමයි බැරි වෙලා තියෙන්නේ. හරි? හරි. එහෙනම් ඒක කරන්න ඕනේ. එතකොට මතක තියාගන්න මෙන්න මේ ඩ්‍රීම්ස්. ඔයාලට අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ වෙන්න පුළුවන්. තියෙන බිස්නස් එකට අමතරව තව එකක්. නැත්නම් රැකියාව කරන ගමන් තව මේ බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. ආදායම් දෙගුණ තෙගුණ කරන්න ඕනේ. ඔයාගේ තියෙන ව්‍යාපාරය next level එකට ගෙනියන්න ඕනේ. දැන් අපි මේ දවස්වල මේ වගේ කීප දෙනෙක් clientsලත් එක්ක වැඩ කරනවා. තියෙන ව්‍යාපාරය next level ගෙනියන එක. මොකද AI ඒවත් එක්ක වෙනස් වුණා. ඒතර අනිවාර්යෙන් මේ ටෙක්නොලොජි දන්න කට්ටියත් එක්ක යන්න ඕනේ. හරි? ඔයාලට මේක තේරෙන්න ඕනේ. ඇයි මේක මෙච්චර වෙනස්?
දැන් මමත් සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඉංජිනේරින් කරලා තියෙන්නේ මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් අපේ මිස්ටර් ධනංජයත් සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන. අන්න නිකන් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඔය මතක් වෙච්ච නිසා ලෝකේ ඔයාලා නිකන් දන්න ප්‍රසිද්ධ චරිත කීපයක් මට එවන්න ඕකේ. මම නිකන් පොඩි දේවල් ටිකක් කියන්න. ලෝකේ ඔයාලා දන්න ප්‍රසිද්ධ චරිත කීපයක් එවන්න කෝටිපතියෝ හරි බිලියනපතියෝ හරි නම් කීපයක් එවන්න. ඉලෝන් මස්ක්, ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හොඳයි. ඉලෝන් මස්ක්, ස්ටීව් ජොබ්ස්. ඔයාලා අද Google එකේ සර්ච් කරලා බලන්න ලෝකේ ඉන්න පළවෙනි කෝටිපතියෝ බිලියනපතියෝ 10 දෙනා ගත්තොත් ඕකෙන් 80%ක්ම මැත්ස්, ඉංජිනේරින්, සයන්ස් ඩිග්‍රී තියන අය. මාත් එක්ක එකගාය ඇතු උස්සන් බාන්න. හරි. ස්ටීව් ජොබ්ස් ඊළඟට දැන් ඉලෝන් මස්ක් නේ උඩින් ඉන්නේ. ඊට පස්සේ Amazon එකේ අයිතිකාරයා මාක් සකර්බර්ග් Facebook එකේ නිර්මාතෘ ඔක්කොම සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් තියන අය. හේතුව තමයි එයාලාට පුළුවන් වෙනවා අලුත් ප්‍රොඩක්ට් එකක් හදලා විකුණන්න. ඒකයි එයාලා සක්සස්. උඩම ඉන්නේ টොප් ලෙවල් එකේ ඉන්නේ. ඔක්කොටම තියෙන ඉංජිනේරින් මැත්ස් සයන්ස් ඩිග්‍රීස් තියෙන්නේ. ලෝකේ ඉන්න 80 බොරු නම් බලන්න ගහලා මේ ඔක්කොම මේ මම ඒ ස්ලයිඩ් එක හදන් ආවේ නැහැ හරි. හරිද? එතකොට සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඔයාට සක්සස් වෙන්න ගොඩක් ලේසි. එහෙම නැතත් ගැටලුවක් නැහැ. O level maths පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඔයාට logical thinking හොඳට තියෙනවා. මේ programs අපි කරද්දි ඔයාලට පේන්න ඕනේ වෙනස අනික් අයට වඩා. හරි? වෙන කෙනෙක් දැන් මම කවුන්සලින් උත් කරනවා, කෝචින් උත් කරනවා. වෙන කවුන්සලර් කෙනෙක් ළඟට සෙෂන්ස් 5ක් යන එක අපිට දෙකෙන් විතර ප්‍රශ්නේ අඳුර ගන්න පුළුවන්. සමහරට එකකින්ම අඳුර ගන්න පුළුවන්. හැබැයි ප්‍රොසීජර් එකක් තියෙනවනේ. සාමාන්‍යයෙන් කවුන්සලින් සෙෂන්ස් කීපයක් යන්න ඕනේ. හරි ඒවා මෙහෙම කරද්දි අඳුන ගන්න පුළුවන් හේද ලොජික් එක හැදිලා තියෙනවා. දැන් ඔයාලට ඒකයි ටෙක්නොලොජි එක ඕනේ. අපි ඉන්නේ ඒකට මෙතන දෙන්නේ ඒක. හරිද? ඒක නෙක්ස්ට් ලෙවල් ගෙනියන්න හිතෙන්නේ නැති තැන් තියෙනවා. හිර වෙන තැන් තියෙනවා. හරි? රයිට්. අහගන්නකො මේක. රයිට්. එතකොට මතක තියාගන්න ලෝකේ ගොඩක්ම බිලියනපතියෝ ඉන්නේ ඉංජිනේරින්, ෆිසිකල් සයන්ස්, ඒ කියන්නේ සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන අය. ඒකට හේතුව තමයි ඔය මම කිව්වේ. එයාලට පුළුවන් හිතන්න. එයාලා මේකක් දන්නවා විකුණන්න පුළුවන්. හරි තව ගොඩාක් ඒවා තියෙනවා අපි ඉස්සරහ කතා කරමු රයිට් එහෙනම් ඔයාගේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ written down මොකද්ද with a date becomes a goal හරි ඔයාලා අපි කො 25ක් ලියන්න දැන් අද කරගෙන එන්න ඕනේ ඊළඟ දවසේදී ඔයාලගේ goals අපි help එකක් දෙනවා ඒකට ඔයා බලන්න ලියපු goals 25 ඉලක්කම් තියනවද දැන් ඔයාට කාර් එකක් ඕනි කිව්වට ඒක ක්ලියර් නෑ බ්‍රේන් එකට පොඩ්ඩක් දෙන්න ඕනේ හරි බ්‍රේන් එකට දෙන්න ඕනේ හරි තව එක එක ප්‍රශ්න අහනවා මම අන්තිමට උත්තර දෙන්නම් දැන් පොඩ්ඩක් අපේ පයින්ව ට්‍රැක් එකෙන් එළියට හරි ඔයාට ඕනේ පාට මොනවද කාර් එකේ කොයි කාලෙදි ගන්න ඕනේ හරි දැන් මේ වගේ තියරිස් අපි ගොඩාක් තියෙනවා හරිද ළම මේ එතකොට අපි ඒවා ඉස්සරහදී කතා කරමු සෝරි ළමයි කියලා කියුනේ සෝරි මම ළමයින්ට ගොඩක් ලෙක්චර්ස් කරන හින්දා සමාවෙන්න ඕන සියලු දෙනා මේ එතකොට මේ ගොඩක් දේවල් තියෙනවා ඔයාලට ඒවා ඉස්සරහදී ඉගෙනගෙන යන්න පුළුවන් මොකද අද ප්‍රෝග්‍රෑම් එකේ දෙන්න දේවල් ටිකක් තියෙන. ඒකට මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදන්නේ. ඔයාලා ලියන්න ඕන ඩේට් එකත් එක්ක. ඊළඟ අවුරුද්දේ අගෝස්තු 31 වෙනකොට. හරි 2026 අගෝස්තු 31 වෙනකොට. නැත්නම් 2026 නැත්නම් සෝරි මේ අවුරුද්දේ. දැන් අවුරුද්ද මාරු වුණා මුලින් දැන් අමතක වෙලා තියෙන. මේ අවුරුද්දේ අගෝස්තු 31 වෙනිට මේ අවුරුද්දේ මාගේ උපන්දිනය වෙන විට අන්න එහෙම ලියන්න ඕනේ. written goals එන්න ඕන ඩේට් එකත් එක්ක. දැන් අපි ගෝල් 25ක් ලියාගෙන එන්න කිව්වේ නිකන් මොන හරි ඒවා ටිකක් මම ඒක දැන් අපි 10 වෙනිදා සහ 11 වෙනිදා තියෙන එකේදී මේක ඉන් ඩීටේල් තව කියනවා චුට්ටයන් හරි එතකොට මේකේ ඩේට්ස් එක්ක ලියා ගන්න ඕන සමහරට ඔයාලගේ 30 වෙනි උපන්දින මම වාහනයක් ගන්නවා මගේ 25 වෙනි උපන්දිනය වෙන විට මගේ 35 වෙනි උපන්දිනය වෙන විට මාගේ ආදායම දෙගුණ කරනවා හරි තව අවුරුදු 3කින් කියලා දාන්න එපා 2000 කීයද කියන එක දාන්න ඕන හරි අර උපන්දිනේ වගේ එකක් දාගත්තාම හොඳයි ටිකක් ස්පෙෂල් නේ හරි ඊළඟට මෙන්න මේ ටිකට තමයි අපි ඊළඟ දවසේ උදව් කරන්නේ. A goal broken down into steps become plan. plan එකක් නෑ ගොඩක් අයට. ගොඩක් අයට මේකක් තියෙනවා මේකක් දැන් කරලා තියෙන්නේ. මේකත් නෑ මේකත් නෑ. ඒතර මේක වෙන්නේ නෑ කියන ස්ලෝ වෙනවා process එක. එතකොට ඔයාට එපා වෙනවා. ඔයාට හිතෙනවා මේ බිස්නස් එකක් කරලා නම් වැඩේ ගොඩ දාන්න බෑ අතාරිනවා. සමහරට තව අවුරුද්දක් විතර අල්ලන් ගියා නම් වැඩේ ගොඩ ඒක අතාරිනවා ඊට කලින්. ඒකයි මං කිව්වේ අර ටයිම් එක. ගොඩක් ඉම්පෝටන්ට්. හරි මටත් එහෙම වෙච්ච සිද්ධි මන් තියෙනවා මං කියන්නම් හරි. නෑ ඒවා ඒක තමයි අර එක්ස්පීරියන්ස් එක නෝලට වටින්නේ ඒවා දැන් මෙතෙන්දි කියන්න නැතුව අපි ඉස්සරහදී කියමු මේ වෙලා යනවා මේක. හරි එහෙනම් මතක තියාගන්න ඔයාගේ තියෙන ඩ්‍රීම් එක ඔයාගේ තියෙන ගෝල් එක ලියන්න.
හරි? එතකොට ඒක ලිව්වහම තමයි ගෝල් එකක් බවට පත් වෙන්නේ, ඉලක්කයක් බවට. නැත්තම් සිහිනයක්. හරි? ඊට පස්සේ අපි ඊතුරු දවස් 3 මෙන්න මේ ටික අපි ඔයාලට අවුරුද්ද පුරාම මේ ටික ගයිඩ් කරනවා. අනිවාර්යෙන් ඔයාලගේ අපි අචීව් කරලා දෙනවා. ගිය සතිය ආව නම් දකින්න නැති. එහෙම අචීව් කරපු ස්පෙෂල් ඒවානේ. ලංකාවේ අපි දන්නා රොකට් එකක් යවුවා හරි. මේ අභ්‍යවකාශයට සැටලයිට් එකක් චන්ද්‍රිකාවක් යවුවා. එතකොට ලංකාවේ එහෙම 3 දෙනෙක් එකතු වෙලා කරේ. එතකොට ඒක පරිේෂණ විද්‍යාඥයෙක් අපේ ගිය පාර ඊය ප්ලෑන් එකට ආවා. එයා අචීව් කරපු දේවල් ඔයාලට කිව්වනේ. හරි? ඒ වගේ කෙනෙක් ඇවිල්ලා අචීව් කරා කියන්නේ පුළුවන් ඔයාලට. එච්චර වැඩ තියාගෙන එයා ගොඩක් දේවල් අචීව් කරලා තිබ්බා. හරි? ඊට පස්සේ යුනිවර්සිටි ළමයි හිටියා. තව සේල්ස් ටාගට් කරපු අය හිටියා. දැන් ඔක්කොම අපිට දාන්න වෙලා මදි. හරි? අපි ඉන්ඩීට හෙමීට ඔවා දාන්න. රයිට්. එහෙනම් අපි දැන් 10 11 කියන්නේ මේක ප්ලෑන් එක හදන්නේ කොහොමද? ඇක්ෂන්ස් ගන්නෙ කොහොමද? එතනින් රියැලිටි එකට යන්නේ කොහොමද? එහෙනම් මොකද්ද? A dream written down with a date becomes goal. ඔයාගේ තියෙන සිහිනය ලියනවා dates එක්ක 35 වෙනි උපන්දිනය වෙනකොට 21 වෙනි උපන්දිනය වෙනකොට නැත්නම් 2026 අගෝස්තු 31 වෙනකොට නැත්නම් දෙසැම්බර් 31 වෙනකොට නැත්නම් අප්‍රේල් 31 වෙනකොට වගේ ලියනවා. දැන් ඔය ගිය පාර ප්‍රෝග්‍රෑම් එකට ආව එක්කෙනෙක් හිටියා සේල්ස් කරන. එයා ලියලා තියෙනවා මට මම කොළඹ වර්ක්ෂොප් එකකට යන ගමන් කෝල් එක ආවේ උදේ හරියට 7:00 විතර. එහෙමයි මට කෝල් එකක් ගියා මෙහෙම කතා කරන්න පුළුවන්ද මම නෙවෙයි ඩ්‍රයිව් කරේ. එතකොට අපේ ධනංජය ඩ්‍රයිව් කරේ මම හිටියේ කිව්වා. මම ගිය දැන් 2025 24 දෙසැම්බරේ අතියා තියෙන ටාගට් එකක් අප්‍රේල් 31 හෝ නෑ පළවෙනි ක්වාටර් එකේ මට මතකයි මාර්තු 31ට වෙන්න කලින් මම වාහනේ ගන්නවා කියලා. හරියට මෙයා මට කෝල් කරලා කිව්වා 31 තමයි ඩේට් එක දාලා තිබ්බේ. ඊට දවස් 3කට කලින් වාහනේ ගත්තා කියලා. එයා ඒක හැපි සතුටට කතා කරේ හරි. මේ ඉතින් ඒක මරු. බාන්නර හිතන් හිටිය 31 ඊට දවසකට කලින් ගත්තා. සමහර වෙලට බැරි වෙන්න පුළුවන් අවුලක් නැහැ. ඔයා මතක තියාගන්න ඕන එකක් තමයි ලියන එක පළවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ ඒක යන්න පටන් ගන්න. ඔයාට අවුරුද්දක් ඉවර වෙලා රිසල්ට්ස් නෑ වගේ පෙන්වනකොට කලබල වෙන්න එපා. මේ පාත් එක යනවා. හරි? ඒව ගැන අපි ඉදිරියේදී කතා කරමු. එතකොට goal. A broken down into steps become a plan. කඩා ගන්න ඕනේ මාස 3න් 3ට අවුරුදු මේ මාසෙන් මාසෙට සාමාන්‍ය මාසෙන් මාසෙට නැතුව මාස 3න් 3ට කඩමු මම කියලා දෙන්න ඊළඟ සතියේ. හරි? A plan backed by action. දැන් actions ගන්න ඕනේ. දැන් ඔය actions ගත්තා නම් මේකට register වෙලා අපි අනිවාර්යෙන් එනවා කියලා action එක අරන් තියෙන්නේ. ඒ වගේම ඔයා මේ targets goals ටික ලිව්වා නම් ඔයා ඒක අරන් තියෙන්නේ. ඔයා ලිව්වා. හරි? ඔයා ලිව්වා වෙනම පොතක් ගත්තා. අද මේකට prepare වුණා. action අරන් තියෙන්නේ. මම පස්සේ කියන්නම් මේ ඇත්තම action මොකක්ද කියලා. එතකොට දැන් මේකේ path එකේ ගිහිල්ලා makes your dreams reality. දැන් කම්පැනිස් ඕක කරන්නේ. එයාලගේ ටාගට්ස් එක කියන්නේ ඇනුවල් බිස්නස් ප්ලෑන් එකක් හදලා ජනවාරි 1 වෙනිදා ඉඳලා යනවා. මාසේ අන්තිම වෙද්දි බලනවා ඒ ටාගට්ස් අචීව් කළාද. අචීව් කළා නැත්නම් එයාලා ස්ට්‍රැටජිස් ගන්නවා. සේල්ස් මොන හරි දෙනවා, ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒකනේ වලට ඔය අප්‍රේල් ඩිස්කවුන්ට් එකක් හම්බෙන්නේ. වසර අවසාන මහා සේල් හම්බෙනවනේ ඩිස්කවුන්ට් එකක්. එයාලගේ සේල්ස් ටාගට් අචීව් කරන්නේ කරන්නේ. දෙසැම්බර් 30න් පස්සේ ආයේ නැහැ. හරි? එහෙනම් ඔයාලට පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවනම් ඉඳගෙන ඉන්නකොට පැසිව් ඉන්කම් එකක් එන්න ඕනේ නම් අපිත් එක්ක ජොයින් වෙන්න. අපි ඒවා කරලා තියෙනවා. අපි ඒවා කලින් සතියේත් මම කිව්වා සමහරක් වෙලාවට ඔයා මේ දවස් දෙකක් ඇවිල්ලා ඔයා දේවල් දෙක තුනක් ගන්නවා වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන් ගන්නෙ. අනිවාර්යෙන් මේක සාර්ථක වෙන්න පුළුවන්. හරි? මේවට අපි ගයිඩ් කරනවා කොහොමද කරන්න කියලා. ඒ වගේම මම ඉක්මනට යන්න. ඒ වගේම සමහරක් වෙලාවට ඔයාට හීනයක් තියෙන්න පුළුවන් ෆැමිලි එකක් එකතු වෙලා අලුත් වාහනයක් ගන්න. අලුත් ගෙදරකට යන්න නැත්නම් තියෙන ගෙදර රෙනොවේට් කරන්න පුළුවන්. සමහරට අවුරුද්දෙන් බැරි වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි කොටසක් යන්න පුළුවන්. හරි? එතකොට ඔයා දැන් අද බලන්න. හරි? මම අන්තිමේදී කියන්න අමතක වුණොත් කියලා දැන් කියන්නේ මම දාගත්ත ස්ලයිඩ් එක. 2026 අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ ඔයාට අර 25ක් ලිව්වනේ. ඔය 25 තියෙන්න පුළුවන් තව අවුරුද්දකින්, තව අවුරුදු දෙකකින්, තව අවුරුදු 5කින් එනවත් තියෙන්න පුළුවන්. 2026 අවුරුද්දේ අචීව් කරන්න ඕන නැත්නම් ළඟා කරගන්න ඕන ඉලක්ක 3 ඔතනින් ගන්න. අද ඒක කරන්න පුළුවන් අතෝසන් බලන්න. අද කරන්න ඕන. හරි? රයිට්. ඒක පස්සේ ස්ලයිඩ් එකක් මම දාලා තිනවා මම කියන්න. හරි? එහෙනම් ඩ්‍රීම් එකක් තියෙනවා. ෆැමිලි එකම දැන් මේකේ බලන්න පුළුවන්. මේකේ වාසිය ඒකයි. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට බලන්න පුළුවන්. හරි? ඒක ගන්න කොලයකට. අන්න ඒක ගෝල් එකක් වෙනවා. අපි දෙසැම්බර් 31 වෙද්දි අපේ ගෙදර රෙනොවේට් කරනවා. අපි අලුතෙන් ටීවී එකක් ගන්න නැත්නම් අලුත් ගෙදරකට යන්න ඕනේ. ඒ වෙනුවෙන් එයාලා මොකද කරන්න ඕනේ? ප්ලෑන් එකක් හදන්න ඕනේ.
ඇක්ෂන්ස් ගන්න ඕනේ. එතකොට තමයි ඒක රියැලිටි එකක් වෙන්නේ. හැබැයි සිතුවිල්ලක් තිබ්බත් ගැටලුවක් නෑ. මං ඔයාලට කිව්වේ. මම එක වර්ක්ෂොප් එකකට ගියා. මං හිතුවා එකෙන් පැසිව් ඉන්කම් එකක් මම කවදා හරි මම නිකන් ඉද්දි මගේ account එකට සල්ලි වැටෙන්න ඕනේ කියලා. හරි. ඒක නිකන් හිතුවා. මම මුකුත් actions ගත්තෙත් නෑ. ඒක කොලේක ලිව්වෙත් නෑ. නිකන් මං හිතුවා. හැබැයි ඒකට ටිකක් කල් ගියා. හරි. මට අවුරුදු 3 4ක් 5ක් විතර ගියා. හැබැයි අපිට ඒකට හිතලා නිතර නිතර හිතලා ඒක හිතුවොත් කාලේ කෙටි කරගන්න පුළුවන්. හරි. රයිට්. හිතුවත් වටිනවා. හරි. රයිට්. එහෙනම් ඊළඟට සමහරක් වෙලාවට ඔයාට ඕන වෙන්න පුළුවන් අලුත් ඔයාගේම ෂොප් එකක් ඕපන් කරන්න. ගොඩාක් ලංකාවේ එහෙම ඕපන් කරනවානේ ටක් ගාලා වහනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා නේ. ඔයාලා අන්න එක මම කිව්වේ continuous learning and technology. හරි? තේරුණා? ඒතර ඔයාට ඊළඟ ප්‍රොමෝෂන් එකට යන්න ඕනේ වෙන්න පුළුවන්. ඒවත් හිතන්න ඕනේ. රයිට්? ඒතර අපි මෙන්න මේ vision craft කියන එකේ අදහස මේකයි. අපි ඔයාලට ඊළඟ දවස් දෙකේ මේකේ දෙනවා live performance dashboard එකක්, digital එකක් අපි දෙනවා ඔයාලට හදලා. හරි? ඒක ඊළඟ දවසේ පෙන්නන්න. 12 month life architecture එකක් හදලා දෙනවා. මෙන්න මේ targets මෙහෙමයි achieve කරන්න කියලා. ඊට පස්සේ අපි weekly execution plan එකක් හදලා දෙනවා. මොකද අපි කව අවුරුද්ද පුරාම ඉන්නවා. මාස දෙකෙන් දෙකට හෝ තුනෙන් තුනට අපි ඒවා රිවිව් කරනවා සහ ඊළඟ සතියේ කරන්න බැරිව අපි කියලා දෙනවා. මොකද පළවෙනි මාස දෙකේ ඔය එක එක ප්‍රශ්න එනවා. ඔක්කොම ඉගෙනගෙන යන්න බෑ. ප්‍රශ්න ආවට පස්සේ කියලා දුන්නාම ලේසි යන්න. ඊළඟ මේ අවුරුද්ද පුරාම ඉන්නවා. හරි. AI strategy අපි කියලා දෙනවා ටෙක්නොලොජිත් එක්ක. හරි. ඊට පස්සේ අපි secrets personal rules කියලා දෙනවා. ආට මේක achieve කරන්න ඕනේ. කැමති අතෝස්සන් බා. මේ පාර නම් ඇවිල්ලා වැඩේ ගොඩ දානවා ලොවෙත් කියන අය. රයිට්. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. හරි. කරන්න බැරි වැඩ අපි කියන්නේ නැහැ එකක්වත්. මොකද හේතුව මේවා අපි ගොඩක් ඒවා කරලා තියෙන ඒවා. හරි. රයිට්. එතකොට අපි වර්ක්ෂොප් එකේ එන අයට ස්පෙෂල් ඉයර් ප්ලෑනින් වර්ක්බුක් එකක් සහ ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් දෙනවා. ඔයාලගේ ඒවා රිවයිස් කරන්න. මේක අපි කරන විදිහ ඔක්කොම කියලා දෙන්නම්. දැනට ඔයාලා කොළවල ලියන්න. අද අපි අවුරුද්ද පුරාම ඉන්නවා. අපි ඒක ප්‍රොමිස් වෙනවා ෆස්ට් ටයිම් ලංකාවේ. හරි. රයිට්. එහෙනම් දැන් ගෝල්ස් 25 ලියන්න ඇතිනේ. ලිව්වා යතුස්සන් බා. ගෝල්ස් 25. රයිට්. හරි. දැන් ලියන්න බැරි වෙච්ච අයත් හිටියා. ඒතර ඔයාලට දැන් මං හිතන්නේ ගොඩක් ලොකු අදහසක් තියෙනවා. සිතුවිල්ලක් තිබ්බත් ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔයා ඒකට යෙදෙන ප්‍රමාණය වැඩි වෙන තරමට රිසල්ට්ස් ළඟා කරගන්න කියන්නේ ස්පීඩ් එනවා වැඩි. ලිව්වා කියන්නේ ඒක තව වැඩි. හැබැයි ලිව්වා විතරක් මදි අංකුවා ඩ්‍රීම් එක ගෝල් එකක් බවට විතරයි පත් කරේ. තව ස්ටෙප්ස් 3ක් තියෙනවා නේ. හරි. මේ එතකොට රයිට්. දැන් මං කිව්වා 25ක් ලියන්න බැයි නම් හොඳට අහගන්න. මේක තමයි වැදගත්ම පොයින්ට් එක. හරි. වැදගත්ම පොයින්ට් එක. ගොඩක් අයට ලියා ගන්න සාමාන්‍යයෙන් බැරි වෙලා තිබ්බා 25ක්. දැන් වෙනම තියෙනවා ගෝල් සෙටින් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට පස්සේ එන්න හදිසියෙන් එපා. ඒවා ඔයාට નિયમિત කාලෙදි හිතෙයි. දැන් මම නිකන් ඔයාලට උදාහරණයක් කියන්නම්කෝ. දැන් මට ඉස්සර තිබ්බා ඉස්කෝලේ එක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මම සාමාන්‍යයෙන් දැන් ඔයාලා හිතන්න ගිය අවුරුද්දේ ඉයර් ප්ලෑනින් ප්‍රෝග්‍රෑම් එක ඔයාලා බලලා මේක බැලුවොත් සම්පූර්ණ වෙනස්. මේකම මං ආය පාරක් කරොත් ආයෙත් වෙනස්. හරි. කියන්නේ මම එක පාරක් කරපු ප්‍රෝග්‍රෑම් එක ආයෙ සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒක වෙනස්. කියන කතාවත් වෙනස්. හරි මතක් වෙන වෙලාවට මං කියන්නේ. ඒතර මට ඕන අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. හරි දැන් මගේ ප්‍රෝග්‍රෑම්ස් වලට ආවය දන්නවා ඇතිනේ. හරි. එතකොට දැන් මම මේක දැන් හිත හිත ඉන්නවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද කරන්නේ අලුත් ටීම් එකකට යන්නේ කොහොමද අලුත් කන්සෙප්ට් එකකින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ කොහොමද හිත හිතදී ඉතින් ඔය කොළඹ තිබ්බ වර්ක්ෂොප් එකකට ගියා ට්‍රේනර් කෙනෙක්. ඉතින් එතනදී මේ පොත් තිබ්බ ගොඩක් ගන්න ඒ ට්‍රේනර් ලියපු. මං ඉතින් නිකන් දැන් අර ඔළුවේ වැඩ කරන්නේ අර කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා නිකන් ගත්ත පොත් 6ක් විතර ගත්තා ඉතින් හරි. නිකන් ගත්තා 6ක් විතර අරගත්තා. අපරාධ සල්ලි කියලා තුන්නේ ගත්තා හරිද මේ ඕන වෙයි නේද. සමහර ඒවා තාම කියවලා නැහැ ගත්තා. ට්‍රේන් එකේ තමයි ඒ දවස්වල මං ගියේ. ඒක කොළඹනේ තියෙන්නේ. උදේම නැගිට්ටා 4ට විතර හරිද වැස්සේ තෙමි තෙමි ගියා. හරි. වැස්සේ තෙමි තෙමි ගියා. මේ හරි. මේ පොඩේ. හරිද අපි මෙතනනේ හිටියේ.
හරි පස්සේ අපේ තියෙනවා තව ප්‍රෝග්‍රෑම් කොහොමද මේ ප්‍රොෆෙෂනල් PowerPoints හදන්නේ ඒවයි ගොඩක් ඒවා තියෙනවා පස්සේ කියන්න. ඉතින් වැස්සේ තෙමෙ ගියා උදේ 4ට විතර හැරලා. දැන් ගිහිල්ලා ඊට පස්සේ ට්‍රේන් එකේ ගිහිල්ලා බැහැලා ඊට පස්සේ පොත් අරන් ඇවිල්ලා දැන් ආයෙත් ට්‍රේන් එකේ එන්නේ. ඒක ලේසි. දැන් නිකන් පළවෙනිම පොත ගත්තා මම නිකන් ගත්තේ. ඒක කියවගෙන යද්දි මට අයිඩියා එකක් ආවා වර්ක්ෂොප් එක කරන්න ඕනේ කන්සෙප්ට් එක. ඒකේ පොඩි වචනයක් තිබ්බා මම ඒක පදනම් කරගෙන තමයි වර්ක්ෂොප් එක ඩිසයින් කරේ. ඩිසයින් කරේ හරි. එතකොට ඒක මම නෙක්ස්ට් ලෙවල් ඩිසයින් කරා සමහරක් වෙලාවට ඒ වර්ක්ෂොප් එක කරපු ළමයි අද ඉන්ජිනියර්ස්ලා සමහර අය ඩොක්ටර්ස්ලා සමහර අය PhD කරන ළමයි මට හම්බෙලා තියෙනවා. හරි එයාලා ඒක තාම කතා කරන මේ ප්‍රෝග්‍රෑම් එක මාරු ප්‍රෝග්‍රෑම් මේක නියමයි නෙක්ස්ට් ලෙවල් වැඩක් අපි හිතා ගන්න බැරි වුණා අපි අමාරුවෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට මැඩම්ලා සර්ලා එක්කරන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඉස්කෝලේ එක වර්ක්ෂොප් එකක් කරාම එපා කරලා තියන්නේ මම. හරි එතකොට එහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරේ. හරි ඒතර ඔයාලට ඒක දෙනවා අපි. රයිට් මේකෙදි මම කියන්න ගියා දැන් මේකේ අපිට ගෝල්ස් ලියන්න ඕන වුණාම ලියන්න අමාරුයිනේ. මේක බෙදා ගන්න ඕනේ ඊළඟ දවසට එද්දි මේක කරන් එන්න ඕන. හරි ඊළඟ දවසේ අපි දෙනවා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක්. ඒකෙදි ඔයාලට මේකේ වැදගත් දේවල් ටිකක් අපි දෙනවා. මේක එන අයට හම්බෙන්නේ. ඔයාලට ඒකෙන් ඇනලයිස් කරගන්න පුළුවන් ඔයාලගේ ලයිෆ් එකේ දේවල් ටිකක් තමයි. අපිම හදපු software එකක් වගේ එකක් දෙන්නේ. හරි. එතකොට මේ ඔයා දාගන්න දැන් ගොඩක් අය ෆයිනෑන්ස් දාගන්නේ. ඔයාට මේ වෙද්දි ලක්ෂයක් එනවා නම් ඔයා try එකක් දෙන්න 2026 මේ අවුරුද්දේ 31 වෙනිදි ආදායම් 50000කින් වැඩි කරගන්න. එකපාර හිතනවා 50000ක් බුදුම් මේ කියලා. ඒක 10 නිකන් 12න් බෙදන්න අමාරුයිනේ. නෑ අපි 60000ක් කියමුකෝ. 60000 12න් බෙදුවොත් මාසෙට 5000යි නේ. ඒක නිකන් ලේසි වගේ නේ. මාසෙට 5000ක් හොයන්න ලේසි නේ. ලොකු ගෝල්ස් වලට බ්‍රේන් එක බයයි. පොඩි ඒවට කැමතියි. බෙදවුවාම අපිට තේරෙනවා මාසෙට 5000ක් හොයන එක එච්චර අමාරු නෑ. දැන් මම අපි දෙන්නත් ළඟදී කතා වුණේ ධනංජයයි මයි ඕන තරම් බිස්නස් ඔපචුනිටිස් තියෙනවා ලංකාවේ ඔයාලට සල්ලි හොයන්න. දැන් මගේ යාළුවෝ ඉන්නවා කම්පැනිස් වල. හරි. සමහර අයට එයාලගේ බිස්නස් එකක් අයිති අය ඉන්නවා. එයාලා කියන්නේ මේ රුවන් මල්ලි අපිට මේ කියන්නේ කට්ටිය ගන්න ඕනේ රෙක්රූට් කරන්න ඕනේ ළමයිව. හැබැයි මේ ළමයිගේ අපිට ඕන කෙනා නෙමෙයි එන්නේ. අපි මේ බැරිකමට ගන්නෙ. අපිට හිටියොත් අපිට ඕනම කෙනා ගන්න අපි ඒ වගේ දෙගුණයක් වුණත් ඒවල ගන්න ලෑස්තියි. ඒතර ලංකාවේ කට්ටිය එහෙමයි. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. ටියුට් ටයිප් කරලා දෙනවනේ ඔය නිකන් මම දැකලා තියෙනවා ඉන්නවා. වර්ඩ් විතරයි යාලට පුළුවන්. ඔහේ වර්ඩ් එකේ ටයිප් කරා යවුවා. ගන්නවා නම් ගනි නැත්තම් නිකන් හිටපන්. හැබැයි යාලට තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා පුළුවන්. හොඳ software එකක් ඉගෙනගෙන. එක්කෝ InDesign ඉගෙනගෙන. ලස්සනට A level papers වගේම ටයිප් කරලා. හරි? කම්පියුටරයක් ඕනේ. ඕක පුරුදු වෙන්න සතියක් යන්නේ නැහැ. හරියට කරා නම් සර්ලා ගන්න ඉන්නවා. හරි? මාසෙට 5000ක් හොයන එක නැතිනම් ඔය ටියුට්ස් පහක් ඉගෙනුවා නම් 5000 නිකන් හොයන්න පුළුවන්. 6 වසරේ කට්ටියට හොඳ මැත්ස් පේපර් ටිකක් හදලා දෙනවා. සයන්ස් පේපර්ස් ටිකක් හදලා දෙනවා. සිංහල පේපර්ස් ටිකක් හදලා දෙනවා. හරි? ඕන් කරන්න පුළුවන් වැඩ. හරි? ඔය වගේ මට 100ක් විතර කියන්න පුළුවන්. හරි? ඒතර අපි ඉස්සරහට එහෙම වෙනම මේ ක්ලබ් එකක් අපේ තියෙනවා. අපි කියන්නම් බිස්නස් ඔපචුනිටිස් ඔයාලට කියන්නම්. ඔයාලට පටන් ගන්න පුළුවන්. හරි? එහෙම පුළුවන් කරන්න 5000ක් හොයන්න දැන් තේරුණා නැතුසන් පුළුවන් කියලා. තව පුළුවන්. හරි. තව ක්‍රම ඕන තරම් කියන්න පුළුවන්. මම එකක් කිව්වේ. හරි? ඔයාගේ ටියුට් සෙට් එකක් හදාගත්තා නම් ආයෙ විකුණන්න පුළුවන්. මාසෙට 5000ක් හොයන එක නැතිනම්. ඒතකොට අවුරුද්දක් ඉවර වෙද්දි වැඩිපුර හොයලා නැද්ද? හොයලා. දැන් මාසෙකට වැඩිපුර 50000ක් හොයන්න වගේ මුලින් බැරි වෙන්න පුළුවන්. මුලින් 5000යි හොයන්න. දෙවෙනි මාසෙ වෙද්දි ටියුට්ස් දෙකක් වෙනවා 10000යි. හරි? ඊට පස්සේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් 25000 30000. සමහරට තව අමතර ජොබ්ස් එනවා ඒකෙන්. දැන් තව උදාහරණයක් කියන්න ඕන තව එකක් මට මතක් වුණේ. මම මේ ළඟදී ඔය එක මේ ගෑන් ළමෙක් හම්බුණා මේ ඇහුවා දැන් මොකද ගන්නෙ? අවුරුද්දක් විතර නිකන් ගෙදර ඉන්නේ ඇහුවා. මොනවද කරේ? ආර්ට්ස් කරේ. මං ඇහුවා නිකන් හැලි ලියන්න බෑද FB එකට? හැල්ලක් මොකක් හරි. අනේ ඒව නම් බෑ. කියන්නේ ක්‍රියේටිව් විදිහට ලියන්න පුළුවන්. ඒකත් බෑ. ඒකත් හොඳ ජොබ් එකක්. ඔයාට පුළුවන් නම් ක්‍රියේටිව් විදිහට ලියලා එක එකව දාන්න. ඕන තරම් කට්ටිය ඉන්නවා පේජ් මේන්ටේන් කරන්න. ඔයාටම ඔයාගේ පේජ් එකක් පටන් ගන්න පුළුවන්. දැන් මුලදී ඔයාට ඉන්කම් එකක් එන්න තියෙන අනික් කට්ටියට ඒක ලියලිය දෙන්න. තේරුණාද? ඒක ගොඩක් ඒවා තියෙනවා. වීඩියෝ එඩිටින් කරන්න පුළුවන්. හරි. මාර ලේසි වැඩ තියෙනවා. සමහර ජොබ්ස් නැති වෙනවා. සමහර ජොබ් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒකයි ලර්නින්ග්ස් කන්ටිනියස් ලර්නින් ඕනේ ඒකයි. දැන් ලංකාවේ කට්ටිය වර්ඩ් ඉගෙන ගත්ත එතනින් පස්සේ නෑ. පවර් පොයින්ට්ස් ඉගෙන ගත්තා. ඔය මොකක් හරි ගෙනල්ලා අකුරු තුනක් දැම්මා ඔය කරා. සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක දැම්ම කරා. හරි. ඔය කරා ඉතින් ඔය. තේරෙනවද? හරි. රයිට්. එතකොට රයිට්. දැන් මම මේ
මේක ඇත්තට මීට වඩා ඉක්මනට අපි යන්න ආවේ පැයයි විනාඩි 45න් විතර. ඔයාලට තියා ඩීටේල්ස් ඕන හින්දා මේ කියන්නේ. රයිට්. දැන් අපි ගෝල්ස් ලියන්න ඕනේ. ෆයිනෑන්ෂල් ටාගට් කියන එකෙන් තව පොඩ්ඩක් වෙයි එහාට පැන්නේ මං හරි. රයිට්. එහෙනම් ඔයාගේ ආදායම වැඩි කරන්න ඕන නම් තව දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් කරුණු දැන් කියන්න බෑනේ. රයිට්. ටාගට්ස් 25ක් ඕනේ. අපි සෙක්ෂන්ස් 8කට බෙදාගමු. බෙදලා එකට 3 ගානේ ලියන්න පුළුවන් මේකේ. ඔයාගේ පර්සනල් growth එකට ඔයාට සම්බන්ධ විෂයක් ඉගෙන ගන්න පුළුවන්. YouTube එකෙන් පුළුවන්. එහෙනම් paid courses තියෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන්. අර ඒ වගේ තුනක් ලියන්න. මම මේ අවුරුද්දේ මගේ MBA එක කරනවා. මම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. මම මේ බිස්නස් ගැන ඉස්සෙල්ලා හොයනවා. හොයද්දිත් පොඩි ප්‍රශ්නයක් අපි ඉදිරියේදීව කතා කරමු. හරිද? මේ වගේ ගොඩාක් ඉන් ඩීටේල් කතා කරන්න තියෙනවා. අර ඒකයි පර්සනල් කෝචින් සෙෂන්ස් වලට යන්න ඕනේ. හරි. ඒතර ඔයාලට කස්ටමයිස් කරපු එකක් ගේන්න පුළුවන්. හරි. ඊළඟ කැරියර් ඇන්ඩ් බිස්නස්. ඊළඟ ප්‍රොමෝෂන් එකට යන්න නම් මට මේ සුදුසුකම් ඕනේ. හරි. ඊළඟට බිස්නස් එක නෙක්ස්ට් ලෙවල්. අර ඒ වගේ තුනක් ලියන්න. ෆැමිලි ඇන්ඩ් හෝම් ගමු අපි ලේසි එකක්. දැන් ගොඩාක් අයගේ මිස් වෙන තැන මේක. ෆයිනෑන්ෂල් ටාගට්ස්මයි ගහන්නේ. ෆැමිලි ඇන්ඩ් හෝම්ස්. ලියන්න ඕන ටාගට් එකක්. අසාද බැඳලා ඉන්න කට්ටිය ලියන්න ඕනේ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක්ක අඩුම නිකන් සතියට කතා කරන්න පැයක් දා ගන්නවා. වෙන බිස්නස් වැඩ නැහැ මේ කතා කරන්න පැයක්. ගෙදර කතා කරන්නේ නැහැ. වයිෆ් හස්බන්ඩ් යනවා ෆිල්ම් එකක් හරි බලන්න. දැන් කියන්න එපා අයියෝ බිසි ඒව්වා බෑ අරවා බෑ. ඒක තමයි ඉතින් අමාරුයි මේක. 100ට එකට යන්න නම් ඒක කරන්න ඕනේ. හරි? එක්ක මාසෙට එකක් දා ගන්න ඕනේ. ඒක નિયમિત වෙලාවක් දා ගන්න ඕනේ. දැන් ලියන්න ඕනේ. හරි? ඊට පස්සේ සති 3 මාස 3කට සැරයක් කොහේ හරි එළියකින් ගිහිල්ලා කන්න. දැන් ළමයි උස්සන් යන්න එපා ඉතින්. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට මේ යන්න කියන්නේ. ළමයි එක්ක කරන් වෙනම එකක් යන්න. හරි? දැන් ගොඩාක් අපි දන්නවනේ සමහරක් වෙලාවට වයිෆ් වනේ ගෙදර වැඩ ඔක්කොම කරන්නේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. එතකොට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් යන්න ඕනේ. අර පළවෙනි දවසේ ළමයි එක්ක ගිහිල්ලා උන්ට ට්‍රිප් යන එක එපා කරලා අම්මා සීයා හරි නැන්ද ඒ කියන්නේ අම්මා තාත්තා ළඟ හරි තියලා දෙන්න යන්න ඕනේ යා. දවසක් ඕනේ නෑ නියන් ගිහිල්ලා රවුමක් ගහලා ආවත් ඇති. අන්න ඒවා ලියන්නේ මොනවද ලියන්න. ඒ නැත්තම් ෆැමිලි ළමයි ටිකයි ඔක්කොම අපි යනවා නිකන් කොහේ හරි ට්‍රිප් එකක්. මේවට සල්ලි ඕනේ නෑ නිකන් පොඩි ට්‍රිප් එකක්. උදේ ගිහිල්ලා හවස එන එකක්. ඕනනම් ඇනුවලි යන්න පුළුවන් හොටෙල් එක ගිහිල්ලා නවතින එකක්. ඔයාට තියෙන මට්ටමෙන් ලියන්න. ඔයා හිතන්න එපා අපි යන්න ඕනේ හොටෙල් එකකට YouTube වල තියෙන. එහෙම ඕනේ නෑ. නිකන් ගිහිල්ලා ආප්පයක් කාලා ප්ලේන් ටිකක් බොන එකත් සීන් එකක් තමයි. හරි. මේ ඔයාලගේ වචනෙන් කියන්නේ පොඩි සීන් එකක් තියෙනවා. ඒවා ලියන්න 3ක් 5ක් විතරයි සමහරක් විට. හස්බන්ඩ්ට පොඩි ගිෆ්ට් එකක් දෙනවා මාසෙකට සැරයක් පොඩි එකක් මොකක් හරි පොඩි එකක්. වයිෆ්ට දෙන්න පුළුවන් සතියකට සැරයක් මොනවා හරි ටොපියක් හරි කමන්නේ. හරි. අපි හිතනවානේ බැන්දට පස්සේ වයිෆ්ට මොකුත් දෙන්න ඕනේ නැහැ. ඔය මේ ළමයින්ට තමයි ගෙනියන්න ඕනේ කියලා. වයිෆ්ට පොඩි ටොපියක් හරි කමන්නේ. මාසෙකට සැරයක් හරි කමන්නේ. ඒවා ලියන්න. ඒක මෙතන දෙන්න මෙතන එකක් තියෙනවා ලව් ඇන්ඩ් රිලේෂන්ෂිප්. හරි ෆැමිලි එකටත් ලියන්න ලව් ඇන්ඩ් රිලේෂන්ෂිප්. ඔය දෙක වලට තේරෙනවනේ. ෆන් ඔයා නිදහසට ඒ කියන්නේ ඔයාගේ ෆන් එක ටයිම් එකට මොකද කරන්නේ? ඔයාට පුළුවන් අලුත් දෙයක් ඒකට ඇඩ් කරන්නේ. මොකක් හරි පෝස්ට් එකක් හදන්න ඉගෙන ගන්නවා. නැත්නම් මොකක් හරි Facebook එකේ දාන්න කියන්නේ ඔයා කැමති නම්. නැත්නම් ඔයාට පුළුවන් නවකතාවක් කියවන්න. පොතම කියවන්න ගන්න එපා. දැන් මම කිව්වේ මම පොත් 6ක් ගත්තා. ඒ 6න් මම පිටු 10යි 15යි කියලා තියෙනවා. අර ගත්ත ගමන් පළවෙනි පොතම මගේ ඩ්‍රීම් එකට සෙට් වෙච්ච හින්දා ඒකම නිකන් ආවා. එතනින් පිටු 5ක් විතර කිව්වේ ඇති. කියන්නේ ඔයාගේ ගෝල්ස් නැත්නම් ඔයාගේ ඩ්‍රීම් සෙට් නම් ඔයාට ඒවා නිකන් ඔටෝ සෙට් වෙලා හම්බ වෙනවා. දැන් මේකටත් ඔයා එන්නත් එහෙම. ෆන් ටයිම් එක කරන ෆිල්ම් එකක් බලනවා. දැන් අපිට නේ ලිමිට් වෙනව නේද අදහස්. තේරෙන්නේ නැතුව ලිමිට් වෙනවනේ ෆිල්ම් එකක් බලනවා පොතක් කියවනවා ෆන් ටයිම් එකේ කරන්න බෑනේ. ඒකට අපිට AI tool එකේ සහාය ගන්න පුළුවන්. අද මිස්ටර් ධනංජය මට එව්වා ඒ ටික කියන්නේ කියලා. money and finance health and fitness වැදගත් එකක්. අන්න health එකපාරට හිතන්නේ දැන් මගේ ඔන්න ගිය අවුරුද්දේ ෆේල් වෙච්ච මම කියන්නම් කලින් අවුරුද්දේ මම ජිම් එකට සුපිරියට ගිහිල්ලා වැඩේ ගානට කරලා ඩයට් ප්ලෑන් ගිහිල්ලා වැඩේ කරා. අන්න ගිය අවුරුද්දේ වැඩේ දෙල්ලුණා. 25 මාස දෙකක් ගියා ඊට පස්සේ අතෑරුණා දැන් අතෑරුණා. ඒක හරි. ෆේල් වෙච්ච ඒවා තියෙනවා. දැන් අපි 10 වෙනිදාට කියන්නම් මේ පොඩි අර ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා year planning ඒකට දාලා ඒවා ඇනලයිස් කරන විදිහ කියලා දෙන්න. දැන් මේක වැඩි හිතන්න එපා. සරලව යන් හරි. දැන් අපිට ඕනේ goals 25ක් ලියා ගන්නනේ. right. හරි. දොර හරියට මේක කරොත් ඊළඟ මාස ඊළඟ නෙමෙයි මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙද්දී ඔයාලට රිසල්ට්ස් තියෙනවා. right. මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මගේ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද AI එකෙන් අපි මේ ඩ්‍රීම්ස් නැත්නම් 25ක් ගන්න කියන එක. හරි. කියන්නේ අපිට 25ක් එකපාර හොයාගන්න අමාරුයිනේ. තප්පරයක් දෙන්න.
මෙන්න මේ ප්‍රොම්ප්ට් ඒ ප්‍රොම්ප්ට්ස් අපි ඔයාලට දෙන්නම්. දැන් මේ බලන්න sorry මම ඔයාලට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් බලන්න ස්ක්‍රීන් එක ෂෙයා වෙයිද කියලා. right ස්ක්‍රීන් එක ෂෙයා වෙලා පේනව නේද? හරි අපි මේක යන් Google එකට ගියාට පස්සේ මේකේ ඔයා යන්න Gemini හරි Gemini AI එකට යන්න. ගියාට පස්සේ මෙන්න තියෙනවා හරි. ඒතර මගේ account එකට මම ඇත්තටම log වෙලා ඉන්නේ. මේ මගේ එක. මේකට යන්න. මේකේ මෙන්න මේ මම දෙන prompt එක ඔයාලා කෙලින්ම paste කරන්න. Act as the best life coach in the world. ලෝකයේ සිටින හොඳම ජීවිත පුහුණුකරු විදියට හිතලා now I want to life goals for 2026. Give me 5 goals under each category of the wheel of life in Sinhala. ඔයාලට ඕනනම් categories ටිකක් දෙන්න පුළුවන්. හරි? මේක දුන්න ගමන් මෙයා ටිකක් ස්පීඩ් දෙනවා. සිංහලෙන් දෙන්නේ health and wellness. ඕම් බලන්න. සමහරක් ඒවා තියෙනවා ඉතින්. හරි? සතියකට අවම වශයෙන් දින 4ක් මේක ඔයාලට මුලින් 4ක් ඕනේ සතියකට දින 2ක් කරන්න පුළුවන්. විනාඩි 30ක ශාරීරික ව්‍යායාමයක නිරත වීම. හරි? ඔයා ගොඩක් බිසි නම් ඔයාට පුළුවන් නිින්දක් ගන්න. සතියකට නිකන් වැඩිපුර නිින්දක්. මෙන්න මේක ගොඩක් වැදගත්. වැඩිපුර වතුර බොන්න ඕනේ. ඔක අමතක වෙනකන්නේ. මේ 5යි දීලා තියෙන. ඊළඟ මේ බන් කැරියර් ඇන්ඩ් බිස්නස්. මේක අන්න තියෙනවා සීඩ්ඩිය. නව කුසලතා වර්ධනය. අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒකයි අපි ඔයත් එක්ක මේ ජර්නි එක අවුරුද්දෙම ඉන්නේ. ඔයා ආවත් එක්ක ජොයින් වුණොත් ඔන්න පුළුවන් මේ වැඩේ යන්න. මේ බන් අලුත් තාක්ෂණික හෝ කළමනාකරණ කුසලතාවයක් ඉගෙන ගැනීම. ජාලකරණය මොකද්ද? ඔන්න වැදගත් එකක්. නෙට්වර්කින්. දැන් ඔය අපි ඔයාලත් එක්ක ඉන්නවා නෙට්වර්කින් වැඩවලට. මේ බලන්න මොකක්ද තියෙන්නේ? ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නව වශයෙන් 10 දෙනෙකු සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම. ප්‍රවීණයන් ටිකක් අමාරුයි. ඒතර ඔයාලට දැන් අපේ ඉන්නවා 3 දෙනෙක් නේ. ප්‍රමාණවත් තව 2-3 දෙනෙක් ගන්න තියෙන්නේ. ටයිම් බ්ලොකින් වෙන එක ඔය තියෙනවා. නායකත්ව ගුණාංග මේ බලන්න. නායකත්ව ගුණාංග හදා ගන්නවා. ලියන්න තියෙන්නේ. හරිද මේ? ඒක ෆයිනෑන්ස්. ඉතිරි කිරීමේ ඉලක්කයක්. මේ බලන්න සෑම මාසකම අවම වශයෙන් 120ක් ඉතිරි කිරීම. මේක නම් ලංකාවට ප්‍රායෝගික නෑ. හරි? ලංකාවට ප්‍රායෝගික නෑ. හරි. එතකොට මේ ඔය විදිහට ඔයාලට තේරෙනවද ගෝල්ස් එනවා. ඔයා අර ඒරියාස් 8 දීලා ඔයා කියන්න හැම එකෙම ගෝල්ස් 5ක් ලියන්න. එහෙම නැත්නම් 10ක් ලියන්න. ඒ ගෝල්ස් ටික බලලා ඔයාට ගැලපෙන 3 ගන්න පුළුවන් නේද? තේරුණා අතෝසන් බං? ඔය ප්‍රොම්ප්ට් එක අපි දාන්නම් ගෲප් එකේ. තේරුණා අතෝසන් බං? ඕක දැම්මා AI එකෙන් ගත්තා. මොකද ලෙෂර් ටයිම් දැන් නිකම්ම දෙන්න පුළුවන්. මට ෆන් ඇන්ඩ් ලෙෂර් ටයිම් එකේ කරන්න ඕනේ ඒවා 10ක් දෙන්න. යඩිච් ඉංග්‍රීසියෙන් හරි ගහන්න අපි ප්‍රොම්ප්ට්ස් ටික දෙන්න. හරි? දහපුවා මෙයා දෙනවා 10ක්. ෆිල්ම් එකක් බලන්න යන්න පුළුවන්. කෑමක් කන්න යන්නත් පුළුවන්නේ. ප්ලේන් ටියයි බිත්තරාප්පයයි ගැහුවත් කමක් කෑවත් කමක් නැහැ. අපි කැම්පස් යන කාලේ එහෙම කරානේ. දැන් මම කරා. හවසට සාමාන්‍යයෙන් ওই ප්ලේන් ටියක් බිත්තරාප්පයක් කාලා ප්ලේන් ටියක් බොනවා. ඒ ලෙවල් එකෙන් කරලා තියෙනවා. දැන් එහෙම කලාතුරකින් කරන්න. කමක් නැහැ. ඒ වාට එක ලෙවල් එකට නම් කරන්න පුළුවන්. හරි? පස්සේ වාට පුළුවන් කොෆි ෂොප් එකකට ගිහිල්ලා බොන්න. විශේෂ දවසක් නම්. ඒවා ගැටලුවක් නෑ. ඒක අනික් අය ගැන හිතන්න එපා. හරි? ඔයා හිතන්න මමත් එක්තරා මේ ලෙවල් එකට යනවා. හැබැයි යන ගමනේ අපි සතුටෙන් යමු. හරි? දැන් දුක් වෙන්න එපා. මට තියෙන්නේ ඇල්ටෝ කාර් එකක්. මට තියෙන්නේ බයික්. දුක් වෙන්න එපා. හරිද? ඒ අනික්කයත් එක්ක කම්පෙයාර් කරන්න එපා. ඔයාට බයික් එකක් දැන් මම කැම්පස් එකේ ඉද්දි මම බයික් එකක් ගන්න කොච්චර උත්සාහ කරාද? බැරි වුණා. එතකොට ගෙවල් වලින් කියලා තිබ්බ ඕකේ යද්දි වැටෙයි අරවා එපා. ඉතින් මමත් අතහැරලා තිබ්බා. හැබැයි බයික් එකක් ගත්තා නම් මම ටිකක් කාර් එකක් ඉක්මනට ගන්න තිබ්බා. තේරෙනවද? බයික් එකක් ගන්න බැරි කොච්චර අය ඉන්නවද? ඔයා බයික් එකක් කරන් ඔයා හැපි වෙන්න. කාර් එකක් තියෙන එක්කනගේ ලයිෆ් ස්ටයිල් එකට මැච් කරන්න යන්න එපා. ඒක අමතර ස්ට්‍රෙස් එකක්. එතනට අපි යමු. යමු සතුටෙන්. තේරෙනවද අතෝසන් බා? හැපි එකේ යමු. හරි? රයිට්. එතකොට එහෙනම් මෙන්න මේකේ හරි? ඔයා මේ අපි මේ ස්ලයිඩ්ස් ටික දෙන්නම්. ඔයා දාන්න මෙන්න මේ සෙක්ෂන්ස් ටික ටයිප් කරලා අපිත් දෙනකන් ඉන්න එපා. ඔයා නිකන් දාන්න මෙන්න මේ සෙක්ෂන්ස් 8 ටයිප් කරන්න. අතින් ඔලුවට දැන් දෙනවනේ. ඒතර ඔලුව බලනවා මූ මොකද මේ ටයිප් කර දෙන්නේ. ඊට පස්සේ ආයෙත් පොඩි වෙලාවක් කරන් මේක ලියන්න. 10 වෙනිදා එන්න කලින් මේ වැඩේ කරන් එන්න. අපිට නම් ඉතින් ඔය අමාරුයි අපි නම් බිසි
ඕවා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් බ්‍රේන් එකට දෙන්නේ නෙගටිව් ඒවා. බ්‍රේන් එකත් කැමති හරි ආතල්ලක ඉන්න. ඔව් නේ ඕක කරන්න ඕනේ නැහැ පොඩ්ඩක් නිදිය ගමුනේ. 99%ම කරන්නේ ඒවා. 100ට යන්න වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ AI powered goal mapping. හරි? ඔයාලට මම එක ෂෙයා කරන්න. හරිද? ඕම් බලන්න. එයාට පුළුවන් ඔයාට දෙන්න love and relationship ඊළඟට අපිට මේකේ spiritual පැත්ත දාන්න අමතක වුණා. දැන් මේ අපි කරන්නේත් මේක ස්පිරිචුවල් වැඩක්. ස්පිරිචුවල් වැඩක් කියන්නේ දේව පන්සල් පල්ලි යන එකක් නෙමෙයි. ඔයාට පුළුවන් නොලෙජ් එකක් ඔයාට එළියට දෙන්න පුළුවන්. දැන් මෙතන මම දන්නේ ඉන්නවද ඒ අදාළ පුද්ගලයෝ දෙන්න කියලා. එක දවසක් මම කාර් එක සර්විස් කරන්න යද්දි මේ මම යාළුවෝ දෙන්නෙක් ආවා. මගේ මල්ලි කෙනෙක් යාළුවෙක් අනික් කෙනාගේ යාළුවෙක් ආවා. ඉතින් කාර් එක සර්විස් කරන ගමන් ඒ දෙන්න මාත් එක්ක කතා කරා නිකන් ඔය. ඒතර මම ඒ දෙන්නට මේ පැයක් විතර ඉතින් එක එකව කිව්වා. මෙහෙම කරන්න ඔය සේල්ස් ටාගට් මෙහෙම අචීව් කරන්න පුළුවන්. එක්කෙනෙක් ඇත්තටම MDRT හරි යාගේ සේල්ස් ටාගට් හරි අචීව් කරා. මට කිව්වේ අචීව් කරපු කෙනා නෙමෙයි අර මගෙත් එක්ක සම්බන්ධ අනික් යාළුවනේ. අනික් මල්ලි තමයි මට කිව්වා අයියා මේ එදා කිව්ව ටික අහලා මොටිවේට් වෙලා ඌ සුපිරි දෙයක් කරන් වැඩේ කරා ඈ. ඊට පස්සේ තමයි මේ එයත් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා එයත් අචීව් කරේ ගොඩක් ඒවා. හරිද? ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ ලයිෆ් එකේ පොඩි ටයිම් එකක් හම්බෙන එක වටිනවා. හරි? මේ රයිට්. එහෙනම් ඔයාලා ඒ ටික ලියන්න ඕනේ. රයිට්. දැන් මෙන්න මේ ජර්නි එක යන්න දැන් ඒතර අපි ගෝල්ස් ටික ඩ්‍රීම්ස් ටිකක් තිබ්බා ඒක කොලයකට අරන් ගෝල්ස් බවට පත් කරා. ඒතර මම කිව්වා ගෝල්ස් වල තියෙන්න ඕනේ තව කතා ටිකක් තියෙනවා ඕකේ ස්මාර්ට් වෙන්න ඕනේ කියලා. ඒවා එලාමදි. ඉස්සරහට මම කරන්නම් ගෝල් ස්මාර්ට් වෙන්න ඕනේ. කියන්නේ ස්පෙસિෆික් වෙන්න ඕනේ කියලා මම කිව්වා. කාර් එකක් ගන්නවා නම් ඒක පාට. ඔයා බිස්නස් එකක් දැන් මෙන්න මෙහෙමයි. හරි දැන් ගෝල් සෙටින් කියන එක වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. ඉයර් ප්ලෑනින් කියන්නේ වෙනම එකක්. මේ දෙක දෙකක්. ඔයාලට පස්සේ ගෝල් සෙටින් ප්‍රෝග්‍රෑම් එකට එන්න. එතකොට ඔයා කරන්න ඕනේ අම්මට ඉතින් ගෝල් සෙටින් කියලා එකක් වචනයක් ආව ලියා ගන්නටක් ගාලා. මම මේකට යනවා. කවදා හරි යනවා. හරි එතකොට ඔයාට ඊට දාලා ආදායම් මාර්ගය හැදෙනවා. ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් කැටයක් තියලා ඉතුරු කරන්න. ගෝල් සෙටින් එක කීයක් දන්නේ ඒව අදාළ නැහැ. හරි. මාර්ගය යන එක ටාගට්ස් වල යනවා නම් ඔයා යනවා නම් ඔයා එනවා ඒකට. එක ලියාගත්ත ගෝල් සෙටින්. ස්මාර්ට් කියලා වචනයක් ආවන්නේ ඒව ලියා ගන්න ටට්ටක් ගාලා ඒ වචන ටික ලියා ගන්න. හරි 2026 සඳහා වචන. දැන් මම මේ දවස්වල හොයනවා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන විදිය. මම ඒක දන්නේ නැහැ මෙලෝ වලබෝලයක් දන්නේ. මම නිකන් ලියාගත්තා ඉන්වෙස්ටිං ගැන හොයන්න ඕනේ. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන විදිය හොයන්න ඕනේ. එච්චර. මම දන්නේ නැහැ. දන්නවා කියලා බොරු කියන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක. මම දැන් හොයනවා. මම ලිව්වා. හරි. ඉතින් ඕකට දැන් මට එක එකව Facebook පේනවා. හරි. Google එකේ පේනවා. RAS එක ගිය සතිය අපි කතා කරේ. Reticular Activating System. RAS එකෙන් ඔය ටික අපිට දැන් පෙන්නනවානේ. ඒතර අඩුම තරමේ හිතන එකත් වැදගත්. එහෙනම් ඔයා හිතන්න ඒකට එනවා. දැන් මේ ගමනේ යද්දි මම ඔන්න අද සීක්‍රට් එකක් දෙනවා කියලා පොරොන්දු වුණානේ. ගිය පාර paid workshop එක කරේ අද free. එහෙනම් අරකට එන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. එන්න ඉක්මනට ඔයාට වැඩේ කරගන්න පුළුවන්. right. ඔයා මේ ජර්නි එකේ යද්දි මෙන්න මේ තුන පට්ටම වැදගත්. අහන්න මොකක්ද මේ තුන කියලා? දැනගන්න ඕනේ අත උස්සන්න බලන්න. ඕනෑ heart එකක් හරි emoji එකක් හරි යන්න. අපිට තව පොඩි විනාඩි 20ක් විතර තියෙනවා. ඉක්මනට කරමු. තව පොඩි දෙයක් තියෙනවා. හරි. මේක ගැන in detail අපි ඉදිරියේදී කතා කරනවා උදාහරණත් එක්ක. මෙන්න මේ තුන තියෙන්න ඕනේ. success triangle කියලා අපි කියනවා. ඔයා වැඩක් කරද්දී මේක සාර්ථක වෙලා තියෙනවා නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ තුනම යම්කිසි ප්‍රමාණ වලින් ඔයා කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට තියන්න ඕනේ burning desire එකක්. මොකද්ද burning desire එකක් කියලා කියන්නේ? ගිනිගෙන දැවෙන ආශාවක්. දැන් මෙතනින් ඔක්කොම උසස් පෙළ කරලා ඇතිනේ. එහෙනම් මම ඒක ගන්නම්කෝ. උසස් පෙළ කරද්දි මොකද හිතුවේ? ඒ තුනක් ගන්න ඕනේ. පන්ති යනවා, වැඩ කරනවා, උදේ හවස මේක හිතෙනවානේ. ගොඩක් අයට A level කරද්දි මේක හිතෙනවා. හැබැයි විශ්වවිද්‍යාලේ ගියාම මේක චුට්ටක් අඩු වෙනවා. කැම්පස් වලදී එහෙම එකක් නැහැ. ඔය යනවා. එක්සෑම් තියෙන්නේ නිකන් මාස දෙකකට විතර පස්සේ. එතකොට තමයි මතක් වෙන්නේ එක්සෑම් එකක් තියෙනවා. හරි. මේ ජොබ් එකකට ගියාම ඊටත් වඩා එහෙම මතක් වෙන්නේ නැති තරම්. පඩියෙද්දි මතක් වෙනවා ජොබ් එකක් කරනවා කියලා. ඊට පස්සේ අවුරුද්දකට විතර සැරයක් දැන් මම කතා කරලා තියෙනවා අපේ ගොඩක් ඉන්ජිනියර්ස්ලා ඉන්නේ. එයාලා කියන නැත්තම් මචං එපා වෙලා. මේ ලයිෆ් එක බෝරින්. ෆයිනෑන්ෂලි අවුලක් නැහැ. වාහනයක් තියෙනවා, ගෙදරක් තියෙනවා, වයිෆුත් ජොබ් එකක් කරනවා. ෆයිනෑන්ෂලි ඕකේ මචං. හරි? ෆයිනෑන්ෂලි කේස් එකක්ම නැහැ. හරිද? පරයින්නේ. තාක්ෂණික දෝෂයක් මතුවනානේ. හරියාවනේ බඩු හරි. මේ ෆයිනෑන්ෂල් ඉෂුව එකක් නැහැ. හැබැයි මේ ලයිෆ් එක බෝරින්. එක තැන මට ඊළඟ ස්ටෙප් එකට ය아가න්න බෑ. ඉස්සර වගේ හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි කන්ටිනියුවස් ලර්නින් නැතිකම. අපි ගොඩක් අයට ඔය කන්සල්ටින් කරනවා මගේ. ගොඩක් යාළුවම ඉන්නවා හරි.
එයාලට කෝචින් සෙෂන් එකකට එන්න අමාරු නෑ. මාසික පඩියෙන් සමහරට පොඩි ගාණක්. ඉලක්කම් 6 එකක් අපි ගන්න. ඒ වුණත් එයාලට ඒක දැනෙන්නේ නැති තරම්. හරි ආවට පස්සේ යාලා කියනවා ෂා මාරයි දැන් නම් යන්න පුළුවන් දැන් නම් අපේ ප්‍රොසෙස් එක සුපිරියට යනවා දැන් මෙහෙම යනවා එහෙම යනවා හරි ඒ රිසල්ට්ස් ඔයාලා හිතන්න ඕනේ බුදුන් මේ එච්චර ගාණක් ගෙවලා අපි ට්‍රේනින් ඔයාලා හිතන්න ඕනේ මෙච්චරයි මමත් කවදා හරි ඒ වගේ කෝචින් සෙෂන් එකක් ගන්න තැනකටපත් වෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ මමත් ඒ වගේ සෙෂන් එකක් ගන්නවා දැන් සාමාන්‍ය අපේ සෙෂන් එකක් $390ක් විතර වෙනවා පැය එකක් හෝ දෙකක් තාන දෙකක් විතර අපි යනවා ඉතින් දැන් ඔයාලට පේනවා විනාඩි 45ක් කොට මං කියන්නේ යනවනේ පැය දෙකක් විතර අපි ගන්නවට වඩා දෙනවා $390ක් විතර වෙනවා අපේ කෝචින් සෙෂන් එකක් හරි එතකොට 1 ලක්ෂ නිකන් 15000ක් විතර වෙනවනේ හරි එතකොට හරි මේ පොඩි ස්මාර්ට් බෝඩ් එකේ පොඩි කේස් එකක් ගිහලා දෙන්න දෙන්න තප්පරයි ඉන්න හරි තාක්ෂණික පොඩි ප්‍රශ්න වගේක් මේ එතකොට ඔයා හිතන්න ඕනේ මෙහෙමයි මමත් කවද හරි ඒ වගේ තැනකට ගිහිල්ලා එහෙම සෙෂන් එකකට යනවා අන්න එතකොට තමයි ඔය වගේ එක ක්‍රියේට් වෙන්නේ මම එහෙම කරලා තියෙනවා සමහරක් වෙයි ලක්ෂ ගණන් කිව්ව ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට මම මුලින්ම හිතනවා බුදු අම්මෝ මේකට යන්න පිස්සු ඈ එහෙම තමයි හිතෙන්නේ ඕකට යන්න ඕනේ නෑ පොඩි ප්‍රෝග්‍රෑම් හැබැයි ටික දවසක් ඒක ගැන හිත හිටියාම මට තේරෙනවා ඊට වඩා ලේසි උදාහරණයක් කියන්නම්කෝ දැන් මේ මෙතන තියෙන මයික් එකක් තියෙනවානේ හරි උදාහරණයක් මම කියන්නම් දැන් ඔයාලා නිකන් උදාහරණයක් ගන්න මේ කියන්නේ දැන් මම ඒ දවස්වල ඔය Zoom ක්ලාසස් කරද්දී ඔය ඉංජිනේරින් ළමයින්ට මං ගියා කඩවල වලට ඒ දවස්වල ෆිසිකල් කරලා දැන් මේ තියෙන මයික් එක මේ මයික් කඩේ ගිහලා බැලුවම මයික් එකක් කො 26000යි කියලා මම බැලුවා පිස්සු තමයි මේ 26000ක් දීලා මයික් ගන්න ඒ ගන්න උන්නම් පිස්සෝ කියලා හිතුවේ 26000ක් දීලා කවුද මයික් ගන්නෙ කොරෝනා වල නිකන් අර මුල් කාලේ හැබැයි මං මේ කඩවල් කීපයක මේක බැලුවා ගිහිල්ලා දැන් බලන්න මයික් එකක් ගන්න ඕනේ කියලා හිතුවා බැලුවා වැඩිනේ බල ඉද්දි මම හිතුවා ඉතින් මේ නිකන් ඔය බල හිටියා ටික දවසක් ගියාම අන්න ආදායම් වැඩි වුණාට පස්සේ මට හිතුණා 26000ක් දීලා මේ 36000ක් වුණා ඊට පස්සේ මං ගත්තා ටික දවසක් ආයෙ පන්ති කර කර හිටියා එතකොට ආව වැඩි වෙනවා කට්ටිය ඊට පස්සේ මේක ගත්තා මේක 90000ක් මේ තව මේකක් තියෙනවා ඒක දීලත් නැහැ ඒ කියන්නේ අපි හිතුවා නම් ඔය 26000 දීලා ඕක නම් මං ජීවිතයට ගන්න නැහැ තේරුමක් නැහැ කියලා හරියන්නේ නැහැ මම මේක ඉන්වෙස්ට් කරලා ගත්තා ඉතින් ඒ ගාලේ අමාරුයි ගත්තේ අමාරුවෙන් කියන්නේ ගන්න පුළුවන් හැබැයි අපි හිතනවනේ එච්චර ගාණක් දීලා පිස්සුවේ ඕක ගන්න ගත්තා ටික දවසක් යද්දී මේවත් එක්ක ළමයි වැඩි වෙනවා හරි තව අපි කෝචිනුත් කරනවා ඒවත් කරනවා ඉතින් මේක ප්ලැට්ෆෝම් මාරු වෙනවා එතකොට මේ මොකද වුනේ අන්න ඔයාට ඒ ගන්න ඒ ආදායම් මාර්ගය හැදෙනවා තේරෙනවද අතුස්සන් බලන්න මම මේකයි කියන්නේ ඔයාලට දැන් ගොඩාක් අය මේවට අර හරි අකමැතිනේ එන්න ඔයාලා ජර්නි එක ගියොත් මම මේ කියන්නේ ඒකයි එන්න දැන් මෙතන ඉන්නවා නම් කෙනෙක් මේකට එන්න අමාරුම එයා තමයි එන්න ඕනේ දැන් මගෙන් ඔය දෙන්නෙක් විතර අහලා තිබ්බ අපේ මැනේජ්මන්ට් එකෙන් මේක ෆ්‍රී දෙන්න බැයිද කියලා මං කිව්වා දෙන්න එපා ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා හොඳම යාළුවෙකුයි තව හරි කීප දෙනෙක් එයා ලැහුවා මචං රුවන්ගිකට යන්න නම් බලලා තිබ්බ යාළුවා මං එයාලට යවුවා මේ පාර අනිවාර්යෙන් බලන්න ඊට පස්සේ එයාලා හිතලා තිබ්බ ඇයි මේ මෙයාකා මේ කිව්වේ මේ බලන්න ඕනේ ඊට පස්සේ මම කෝල් කරද්දි කිව්වා මේ උඹට නම් මචං සල්ලි ඕනේ නෑනේ නේද කියලා මං කිව්වා පිස්සුද දාලා වරෙන් සල්ලි දැන් මට සල්ලි ඕනේ නෑ කියලා එයාලා දන්නවා එන්න කිව්වේ ඒ බර එතන තියන්න ඕනේ හින්දා ඔයාට මේක ගෙවලා අමාරුවෙන් නම් එන්නේ ඔයා එන්න ඔයාට අනිවාර්යෙන්ම ඕක ඔයාට හොයන්න පුළුවන් ඔය ගන්න ඔයාගේ 10 ගුණයක්වත් ඔයාට හොයන්න පුළුවන් ලොවෙත් හොයන්න පුළුවන් ලොවි ගහෙත් හොයන්න පුළුවන් හරි එහෙනම් බර්නින් ඩිසයි එකක් මම ඔය කෙටි උදාහරණ කීපයක් කිව්වේ හරි ඇත්තටම මම අර කිව්වේ මම පැයයි විනාඩි 45යි ප්‍රෝග්‍රෑම් එක දැන් පැයයි එකමාරකට ළඟයි හරි ඉක්මනට ඉවර කරමු බර්නින් ඩිසයි එකක් තියෙන්න ඕනේ අපි මේවා ගැන ඉදිරියේදී ඉන් ඩීටේල් කතා කරමු මේකට උදාහරණත් එක්ක කියන්නේ මේක විතරක් මට මාසයක් විතර ඕනනම් කතා කරන්න පුළුවන් හරි බර්නින් ඩිසයි එකක් ගිනිගෙන දැවෙන ආශාවක් තියන්න ඕන ඔයා ඊළඟ ප්‍රොමෝෂන් එකට යන්න ඔයාගේ වාහනයක් ගන්න ඔයා MDRT වින් කරන්න දැන් අපි ඉස්සරහදී හිතන් ඉන්නවා මේ MDRT කවදාවත් ගිහිල්ලා නැති MDRT ෆස්ට් ටයිම් යන්න ඕන සෙට් එකක් අනේ මට ඩ්‍රීම් එකක් ආවා නිකන් හදන්න ඕනේ කෙලින්ම MDRT සේල්ස් ටාගට් ගහන්න ඕනේ සෙට් එකක් කවදාවත් ගිහිල්ලා නැති ඔය ගිහිල්ලා ඉන්න අය වැඩක් නැහැ මුලම ඉඳලා ගහනවා ඒකනේ වැඩක් කියන්නේ මට ඕනේ එහෙම සෙට් එකක් හදන්න අඩුම 10 දෙනෙක් හරි 5 දෙනෙක් හරි හදන්න මගේ ටාගට් එක තියෙන 100ක් විතර හදන්න මම දන්නෙත් නෑ MDRT කීයක් යනවද ලංකාවේ කියලා. මගේ එහෙම යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒතර මට ඒක පේනවා MDRT යනවා අර හරි. ඔය ගියපු නැති සෙට් එකක් ඉන්නවනේ. උන් සෙට් එක යවන්න ඕනේ. ෆස්ට් ටයිම්. මේකට ඇවිල්ලා තමයි ගියේ. අන්න මට හෙන හැපි.
නිකන් බැරි දෙයක් කරා වගේ සීන් එකක් එනවනේ. හරි. එහෙම එකක් කරන්න හිතන් ඉන්නවා බලමු. හරි. රයිට්. එහෙනම් බර්නින් ඩිසයර් එකක් තියෙන්න ඕනේ. මේ පාර නම් MDRT ගහනවා. නැත්නම් තව අවුරුදු දෙකකින් ගහනවා. මගේ 27 දෙසැම්බර් 31 වෙද්දි MDRT යනවා. අන්න එහෙම. හරි. රයිට්. MDRT එල තියෙන හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි දැන් බර්නින් ඩිසයර් එකක් තිබ්බට දැන් ජනවාරි 1 වෙනිදා ඩ්‍රීම්ස් ටික ලිව්වා, කොලේ ලිව්වා, නිකන් යනකොට නිකන් පොඩි සීන් එකක් එනවා. අතාරින්න හිතෙනවා. ජිම් එකට යන්න ඕනේ තමයි ඒ උනට ඕනේ. වතුර වැඩිපුර බොන්න ඕනේ තමයි ආය ඕක බිව්වා කියලා ආයෝ ඈ. ගෙදර කට්ටියත් එක්ක නිකන් කොහේ හරි එළියට යන්න හිතෙනවා. දාගත්තේ මේ සෙනසුරාදා. අද ඕනේ. හරියටම ෆික්ස් ඩේට්ස් දාගන්න. ෆැමිලි එක තමයි වැදගත්. හරි. ඔෆිස් එකත් වැදගත්. හරි. අපි බලමු මේ මං වලට ඊට පස්සේ කියලා දෙන්නම් කොහොමද දැන් අපි ඉන්න ලෙවල් එකට එන්නේ කියලා. දැන් මම ගත්තොත් අපේ ධනංජය ගත්තොත් මාර ෆ්‍රී. අපිට සාමාන්‍ය ඉලක්කම් 7ක විතර ඉන්කම් එකකුත් දෙනවා. සමහර මාස ඊට වඩා චුට්ටක් අඩු වෙනවා. සමහර ගොඩක් දුරට බහුතරය 90ක් විතර ඊට වැඩි එකක් එන්නේ. අපි ෆ්‍රී ඇත්තට මේ ගාන ආවත්. හරි. ෆ්‍රී කියන්නේ අපි දෙන්නට හිතුනොත් හම්බෙන්න පුළුවන් ඕන වෙලාවක. ෆිල්ම් එකක් අද බලන්න හෙට යන්න බලුවොත් හෙට යන්න පුළුවන්. ෆ්‍රී. දැන් සල්ලි තියෙනට නැති එක ෆ්‍රීඩම් ටයිම් ෆ්‍රී ටයිම් එකනේ. හෙට යන්න බෑ පිස්සුද මේ හෙට ඔෆිස්. දැන් මේ 8:50යි බුදු අම්මෝ මේ කීයට දන්නේ නැහැ ඉවර කරන්නේ. නිකන් හම්බෙන එක ගන්නත් බෑනේ. එහෙම හිතන අය අතුස්සම්මානේ විතරක් දන්න. තව මේක පැය දෙකක් තිබ්බත් ඉන්න පුළුවන් කියලා හිතන අය අතුස්සම්මා. මම දන්න එහෙම කට්ටිය ඉන්නවා. හරි පොඩි අමතර කැපකිරීමක් කරන්න ඕනේ නැත්නම් ඉතින් මේක මට දැන් ඉවර කරලා මට පුළුවන් මේ ආයේ එහෙනම් 10 වෙනිදා එන්න කියන්නේ. මේකේ පොඩි තැනක් හදන්න ඕනේ ඊළඟ දවසට ඔයාලා එන්න. ඒක මේ හදන්නේ. හරි තාම කට්ටිය බලනවා මේක. හරි ඔයාලට පුළුවන් දැන් ඊළඟ එක never give up අතාරින්න බෑ. හරි ලක්ෂයක් ඉතුරු කරනවා කියලා හිතුවා 5000ක් ඉතුරු කරා ඒක නිකන් ගන්න හිතෙනවා. හොඳට මතක තියාගන්න ෆයිනෑන්ෂල් ටාගට්ස් ගහනවා නම් ගිය පාරත් මං කිව්ව එකයි. ඔයාට ලක්ෂයක් හම්බ වෙනකන් ඉන්න එපා 10000ක් ඉතුරු කරන්න. 1000ක් හම්බුණාද 100ක් ඉතුරු කරන්න. හරි? මං ඔයාලට එක ටාගට් එකක් දෙන්නම්. හරි? මාසෙකට 3000 ගාන ඉතුරු කරගෙන යන්න පුළුවන් ඈත උස්සන්න. මේ ජනවාරි ඉඳලා මාසෙට 3000ක් ඉතුරු කරනවා. 3000 බෙදීම 30 දවසට 100යි ඉතුරු කරන්න ඕනේ. පුළුවන්. පුළුවන් අය 5000ක් ඉතුරු කරන්න, අනික් අය 10000ක් ඉතුරු කරන්න, අනික් අය 50000ක් ඉතුරු කරන්න, අනික් අය ලක්ෂයක් ඉතුරු කරන්න. ඕක කිව්ව ගමන් ටක් ගාලා තේරෙන්න ඕනේ. ටාගට්ස් කීපයක් දාගන්න පුළුවන්. එකක් තමයි මේ අවුරුද්දේ මං 1000ක් ඉතුරු කරනවා. ඒක ලේසි වගේ නම් දාන්න ටික 3000ට විතර. ඔළුවේ තියෙන්න ඕනේ 3000 නෙමෙයි 1000ක් තමයි. 5000 10000. ඒ වගේම හිතන්න ඕනේ මම 2027 වෙනකොට මේ ඉතුරු කරන ගාන 10000 දක්වා වැඩි කරනවා ලොවෙත් කියලා හිතනවා. හරි? එතකොට නිකන් ඇඟ හිරිවැටලා සීන් එකක් එනවා අම්මට දැන් බ්‍රේන් එක බලනවා. දෙන්නම් මූ දැන් මේ හිතුවනේ. එතනට ඔයාගේ ඉන්කම් හැදෙනවා. දැන් මං කිව්වේ මේක උදාහරණයක් කිව්වේ ඒකයි. දැන් මේක මං ගන්න නැති හිටියා නම් ඕ පිස්සුද මේ රුපියල් 9000 විතර මයික් එකක් ගෙනත් කරනවා. ඒතර ඔලුවට අපි දෙනවා. ඔච්චර වියදමක් කරන්න එපා ඔයා. 26000ක් දෙන්න ඔයාට පිස්සුද? ඕක හොයන්න පුළුවන් වෙයි. එව්ව තමයි ඇත්තටම හිත ඇතුලේ තියෙන්නේ. ඕව හොයන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. අපරාධනේ 26000ක් ගෙවන්නේ මයික් එකකට. මම බැලුවා නෑ. ක්වොලිටියට දෙන එක දෙන්න ඕනේ. ගත්ත මයික් එක. අනිවාර්යෙන් ඕක මට හොයන්න පුළුවන්. මම ස්මාර්ට් බෝඩ් එක ගත්ත ඉදී ගන්නවා. ඒ කාලේ මට සාමාන්‍ය ලක්ෂ 3ක් විතර ආවේ. හරි? දොර මේ මයික් එක ගද්දි ඒ ගන්නට අවිලා තිබ්බේ හරි. ඊට පස්සේ ස්මාර්ට් බෝඩ් එක ගන්න දැන් ඉතින් අවුරුද්දක් විතර එකතු කරාම මට දැන් ලක්ෂ 10ක් විතර තියෙනවා. ස්මාර්ට් බෝඩ් එක ගන්න ඕන. ලක්ෂ 10යි තියෙන්නේ. මං ගත්තා. අවුරුද්දක් ඉතුරු කරපු සල්ලි. මම හිතුවේ නෑ ගත්තා ලක්ෂ 10ක් දීම ගත්තා. හරි එතන මම හිතුවා මේ ලක්ෂ 10 මං වියදම් කරොත් මේ වගේ මං ගොඩක් හොයනවා. ඒ වගේ හරි 100,000 ගුණයක් හොයනවා කියලා මං හිතුවා. හිතුවා වගේම ඊට පස්සේ පුළුවන් වුණා හරි. ඉතින් එහෙම බය නැතුව කරන්න ඕනේ. හැබැයි මෙහෙමයි. තව කතා ටිකක් තියෙනවා ඕකේ හරි ෆැක්ට්ස් ටිකක් තියෙනවා. මේ ඒවා අපි ඉදිරියේදී ඉගෙන ගමු. එක්තරා තැනකදී තමයි ඒ වාට කන්ෆිඩන්ස් එන්නේ. ඊට කලින් එහෙම කරන්න යන්න එපා හරි. ගොඩක් අය ටිකක් එක එක කෝසස් වලට ඊට පස්සේ රෙජිස්ටර් වෙනවා. ටිකක් අපිත් එක්ක යන් ඊට පස්සේ ඔයාටම සෙල්ෆ් කන්ෆිඩන්ට් එනවා ඒ වැඩේ ගොඩ දාන්න. යම් තාක්ෂණික දෝෂ මතුවෙනවා. රයිට් එතකොට අපි මේක නෙමෙයිනේ ගියේ මේකනේ. රයිට් මෙතන සක්සස් ට්‍රයැන්ගල් එකේ never give up කියන එකට යන්න ඉක්මනට යන් අපි අතාරින්න බෑ. මේක පෙරලි පෙරලි හරි යන්න ඕනේ, දුවගෙන හරි යන්න ඕනේ, බඩ ගාගෙන හරි යන්න ඕනේ. එන අපිත් එක්ක මේ ජර්නි එක එන්න. හරි? කොහොම හරි එන්න 5900 වට ගෙවන්න අමාරුම නම් තමයි මේක වැඩිපුර අචීව් කරන්න. අමාරු වෙන්න ඕන. ඔයාට ඒ ප්‍රයිස් එක ගෙවන්න අමාරු වෙන්න ඕනේ. ඒතර අනික් අය මේක ගෙවලා එන්න ඔයාට ටයිම් එකයි සේව් වෙනවා. ඔයාට ඩිරෙක්ෂන්ස් යන්න පුළුවන්. තුන්වෙනි එක. සමහරට මෙයාට මේක තියෙනවා මේක නැහැ.
මේ දෙකම තිබ්බත් මෙන්න මේ තුන්වෙනි එක නැත්තම් තමයි ඔයා ෆේල් වෙන්නේ. ඒ තමයි gratitude. gratitude කියන්නේ burning desire එකක් තියෙනවා. මේක ගේමක් නෑ ගහනවා. never give up. දැන් ඔයාලට පිච් එකෙන් පේනවා ඇති. හරි මේ ධාරානිපාත වර්ෂාවේ මෙච්චර අමාරු එකක් මේ උදාහරණයට ගන්න තියෙන්නේ. gratitude කියන්නේ ඔයාට තියෙන්න ඕනේ මොකක්ද gratitude කියන්නේ? කෘතවේදීතාවය. නැති මේක. කියන ඔයාට කෙනෙක් හෙල්ප් කරා නම් thank you කියන්න, එයාට ස්තුතියි කියන්න, එයාට feedback එකක් යවන්න. දැන් ගිය planning එක ගිය සතියේ තිබ්බා. ගොඩක් අයට හිතුන්නේ නැහැ මේක මරු කියලා feedback එකක් හරි දාන්න. ඒ හිතුන්නේ නැහැ කියන්නේ gratitude කතාව නෑ. ඒක හදා ගන්න ඕනේ. හරි? gratitude කතාව නෑනේ ඒක හදා ගන්න ඕනේ. gratitude කියන්නේ ඒකයි. මේ universe එකෙන් ඔයාට attract වෙනවා ඒක energy එක. දැන් මේ බලන්න මේක දාලා තිබ්බම දාලා තියන්නේ ඒකයි. දැන් අර වෙන රටවල වල තියෙන්නේ දැන් අපෙත් ඇති මම හිතන්නේ ක්‍රිස්තියානි කට්ටිය කන්න කලින් කියනවා නේද දෙවියන් වහන්සේට ස්තුති වේවා ආහාර ලැබ. ඒ දෙන්න යුනිවර්ස් එකටනේ. දෙවි කෙනෙක්ට වෙන්න පුළුවන් යුනිවර්ස් එකට. නේ? අර වඳින්නේ සාමාන්‍යයෙන් ගොවියෝ. උදැල්ලට වඳිනවනේ ඇයි වඳින්නේ? පිස්සුද නෑ. ඒ කණ්ඩ දෙන එකට වඳිනවා. gratitude එක. ඔයාට කෙනෙක් උදව්වක් කරොත් ඒක හද පත්ලෙන්ම thank you කියන්න ඕන. වෙන කෙනෙක්ට හරියනවට ඔයාට සතුටු වෙන්න ඕන. දැන් ගොඩක් අපි law of attraction ඉස්සරට කතා කරමු. හරි? the law of attraction කියන්නේ ගොඩක් අය වැරදියට තේරුම් ගන්න තියෙනවා. ඔයා කැමති දේ තමයි යුනිවර්ස් එකෙන් දෙන්නේ. ඒතර ඔයා වෙන කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරනවා නම් ඒක ඔයාට පෙරලා හම්බෙනවා. හරි? ඔක ඉන් ඩීටේල් අපි කතා කරමු. මේ ඉස්සරහට law of attraction වෙන වැඩසටහනක් වුණත් කරන්න පුළුවන් ඔකේ. gratitude එක. හරි අපේ කට්ටිය එහෙම නෙමෙයි හිතන්නේ. විශ්ව මාතාවට ස්තුති වෙනවා කියනවා. එහා එකාට දෙහි කපනවා, හුනියම් කරනවා, බයිනවා, අරුට නම් කියලා වයන් කියලා හිතනවා. ඔයාගේ එනර්ජි එක යන්නේ ඒවා. ඒව තමයි ඇට්‍රැක්ට් වෙන්නේ. ඒ ගමන් ලියනවා 3:33ට ලෝකයට ස්තුතියි විශ්ව මාතාවට ඒව එන්නේ නැහැ. ඒ මොකක්ද මේ මෝඩ චූට් නැද්ද? හරි. එහෙම කරලා සක්සස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එවන්නකො එහෙම නැහැ. හරි. එතකොට ඔයාලට මේක අපිට එවන්න පුළුවන් day 1 day 2 ගැන ඔයාගේ අදහස. හරි මේ පොඩ ඉංග්‍රීසියෙන් තමයි ටිකක් කියවෙන්නේ. How was your experience so far? ඔයාගේ experience එක ඔයාගේ අදහස් මොකද්ද? මේක කොහොමද ඔයාට කොහොමද මේක feel උනේ? මේක මරුද? ඔයාගේ feedback එක එවන්න. ඒක WhatsApp වලින් type කරලා එවන්න පුළුවන්, creative විදිහට එවන්න පුළුවන්. ටිකක් engaging වෙන වැඩි තරමට ඔයාට එන තරම වැඩි. දැන් මට feedbacks ඕනේ නැහැ. එන ඕනේ නැත්නම් අපි දාන්නේ නැහැ කියලා ඉන්න එපා දාන්න. ඒක ඔයාගේ gratitude principle එක. ඒක හදාගන්න බැරි වෙච්ච නිසා තමයි සමහර ඒවා සක්සස් වෙලා නැත්තේ. හරි? ඒ කියන්නේ මේ දෙකම තිබ්බත් වැඩක් නැහැ. මේක නිකන් කුළුණු තුනක් තියෙන එකක් වගේ. ඔයාට මේ never give up මේකයි තියෙනවා never give up වැටෙනවා. හරි? තුනම ඕනේ. හඳ එවන්න WhatsApp එකේ group එකේ දාන්න පුළුවන්. හරි? ලියලා එවන්න group එකේ දාන්න. ඒතර අනික් අයටත් motivation එකක් එනවනේ. ලස්සනට දාන්න පුළුවන්. හරි? කැමති විදිහකට ලියලා දාන්න පුළුවන් type කරලා. වෙලාවක් අරන් එක දාන්න. එතකොට universe එකට වගින් දෙන energy එක වැඩි. මම කරපු එක මම කරා. ඒක ආයේ ඔයාලා කරා කියලා මට එන්නේ නැහැ. මම කරලා තියෙනවා. මම මේක මහන්සියලා කරලා තියෙන්නේ. හරි? දැන් මේ වෙනුවෙනුත් මම මේ දවස් වෙනුවෙනුත් මම ගොඩක් මහන්සි වුණා. හරි? ඔයාලා හිතා ගන්න බැරි තරමක්. අද උදේ පෙරේදා හරි? හැම ස්ලයිඩ් එකක් ගැන මම හිතුවා. මම ඔයාලට ඕනනම් ගිය අවුරුද්දේ ස්ලයිඩ්ස් ටික මම පෙන්නන්නම්. ඊළඟට වැදගත්ම එක දැන් මේ දවස් දෙකක් තිස්සේ මම කරානේ. ඒක මට අනිවාර්යෙන් ඕනේ. ඔයා මොනවද මේ දවස් දෙකේ ඉගෙනගත්ත දේවල් තුනක්. ඔබ ඉදිරියට රැගෙන යන ප්‍රධාන කරුණු තුනක්. The key learnings. ඉංග්‍රීසි එකේ මේකේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. key learnings. ඔයා ඉගෙනගත්ත ප්‍රධාන දේවල් තුනක්. පහක් වුණත් කමක් නැහැ. එකයි නම් එක ලියන්න. මං කිව්ව එක ට්‍රේනින් එකකට මං ගිහලා ඉගෙන ගත්ත එකම එක passive income එකක්. එච්චරයි. ඒක හිතුවා විතරයි. මට කවදා හරි මම ඉන්නකොට passive income එකක් එන්න ඕනේ. ඒක මං කොහොමදව කියලාවත් දැනන් හිටියේ නැහැ. දැන් මේ ඔක්කොම එක මං කියන මම මේ කරලා තියෙන ඔයාලට කියන්නේ හරිද? නැත්තම් දැන් මූල්‍ය නිදහස පිළිබඳ කරුණු. මෙහෙම කරොත් ඔයාලට සල්ලි ඉතුරු කරන්න පුළුවන්. එහෙම කිව්වොත් ඉතින් ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. හරි passive learnings අද වෙනකොට ඒක හදලා තියෙනවා. දැන් ඉස්සරහට අපි තව ඒක වැඩි කරනවා passive learnings. ඒතකොට දැන් අපිට ඕනේ නිකන් ඉන්නකොට සල්ලි එන්න. හරි? ඒක තමයි ඉන්වෙස්ට් කරන්න බැලුවේ ස්ටොක් මාකට් එකේ. දැන් මම කිව්වා කියලා එකපාරට ගිහලා ලොකු මුදලක් දාන්න ඒක ස්ටඩි කරන්න ඕන චුට්ටක්. හරි? දැන් මම ඒකට තමයි ස්ටඩි කරන්නේ. රයිට් එහෙනම් ඔන්න අපි ඔයාලට දෙනවා කියලා මම කලින් කිව්වා මේක. හරි 10 වෙනිදා එන්න. ඔයාලා ගෙවන ගානට වගේ 100ක නෙමෙයි 1000 ගුණයක දෙයක් මම රිටර්න් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔයාලට දැනටමත් තේරෙලා ඇති. එහෙනම් අපි ඊළඟ එකේදී මේක ප්ලෑන් කරමු. අනිවාර්යයෙන්ම goals 25 ලියන් එන්න. dates දාගෙන එන්න. ඒක ස්පෙસિෆික් කියන්නේ පාට කවද්ද යන්නේ කොහෙටද යන්නේ පුළුවන් ඒවා ලියන්න. දැන් passive income එකක් මම හදා ගන්න ඕනේ 2026 දෙසැම්බර් 31.
ඒක ලියන්න බෑ මොකක්ද කියලා. බැරිව තියෙනවා. හැබැයි පැසිව් ඉන්කම් එකක් හදා ගන්නවා. සමහරට ඔයාලට 26 මේ දෙසැම්බර් 31 වෙද්දි බැරි වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හිතලානේ තියෙන්නේ. ඒක ෆස්ට් ස්ටෙප් එක. සමහරට ඔයාලට මේ මැදදී හිතෙයි. මම ඒවටත් ඔයාලට ගයිඩ් කරනවා ඉස්සරහට. හරිද? ඒක මම කිව්වේ මේ ගොඩාක් ලොකු ලර්නින්ග්ස් මේකේ තියෙනවා. හරි එහෙනම් විෂන් ක්‍රාෆ්ට් 2026ත් එක්ක එකතු වෙන්න ඔයාලට ඉක්මනට යන්න පුළුවන් සාර්ථකත්වයට අපි ගැරන්ට් කරනවා. ඔයා තුනක් ලියාගෙන එන්න. හරි අපි ඊළඟ දවසේ අපි ඒවට ගයිඩ් කරනවා. කී ලර්නින්ග්ස් තුනක් එවන්න. මේක මතකයි නේද? ෆීඩ්බැක්ස් ටික එවන්න අනිවාර්යෙන් මට ඕනේ බලන්න. මේ එතකොට අපේ ඔන්න ප්‍රෝග්‍රෑම් එක අද එක ඉවරයි. එතකොට අනිවාර්යෙන්ම ඔයා හිත හිත ඉන්න එපා රෙජිස්ටර් වෙන්න. ඔයාට අපි රිටර්න් එක අනිවාර්යෙන් මේකේ ගෙවපු ගාන වගේ අඩුම 3 ගුණයක් හොයලා දෙන්න මම ප්‍රොමිස් වෙනවා. මොකද හේතුව ඒකයි අපි ඔයත් එක්ක මාසේ අවුරුද්දම ඉන්නේ. අඩුම 3 ගුණේ හොයලා දෙනවා. 20000ක් කියලා හිතන්නකෝ. 6000ව 3ක් හොයලා දෙනවා. ඒක හොයන්න ඕනේ. මම අනිවාර්යෙන් පිටිපස්සේ ඉඳලා බලනවා. මායි මිස්ටර් ධනංජයයි බලනවා. කාට හරි පුළුවන් නම් එයාගේ ආදායම ඩබල් කරන්න. එහෙම නැත්නම් 3 ගුණයක් කරන්න. සුපිරි. හරි. අන්න එදාට අපි දෙසැම්බර් 31 කෝපි එකක් බොමු හම්බෙලා ජය සමරමු. එහෙනම් අනිවාර්යෙන්ම අපි ගයිඩ් කරනවා බය වෙන්න එපා වැටෙන්න දෙන්නේ නැහැ. ඕන එකක් ෆයිනෑන්ෂලි ස්ටේබල් කට්ටියගේ යාළගේ අපි ස්පිරිචුවල් පැත්ත එහෙම නැත්නම් මෙන්ටල් ෆ්‍රීඩම් එක හරි නිදහසේ ඉන්න ස්ට්‍රෙස් ෆ්‍රී බ්‍රේන් එකක් හදන්න විශේෂයෙන්ම CEO ලෙවල් එකේ හරි එක්සිකියුටිව් ලෙවල් එකේ අයට අපි ඒක ගේනවා. ඒ වගේම ඔයාලට තව වර්ක්ෂොප්ස් ගොඩක් තියෙනවා කැමතිවට එන්න පුළුවන්. අපේ ජර්නි එකේ ඉන්න ඒ වගේ අපි විශේෂ ක්ලබ් එකකට ඔයාලව දානවා. හරි බය වෙන්න එපා මේක අපි ඔයා එන්න ඕනේ දුවගෙන හරි එන්න ඕනේ පෙරලි හරි එන්න ඕනේ බඩ ගාගෙන හරි එන්න ඕනේ කොහොම හරි එන්න මේකේ හරි ඒකයි මේ කිව්වේ අනිවාර්යෙන් මේකට එන්න වෙලාවක් වෙන් කරගෙන මේ වැඩ ටික කරන්න මොකද නැත්තම් ඔහේ ජස්ට් ඉයර් ප්ලෑන් එකක් කරන්න තිබ්බා කරුණු ටිකක් දැම්මා අවුරුද්ද ඉවරෙද්දි ලක්ෂයක් ඉතුරු කරගන්න ඕනේ කොහේ හරි යන් එව්ව නිකන් ඉතින් හරි එයාලා කරලත් නැති ඒවානේ තමාට කරලා ඇතිව හරියන්නේ නැහැ හරි එහෙනම් අනිවාර්යෙන්ම මට එවන්න ඕනේ මේ ටික එවන්න ප්‍රොමිස් වෙන අත උසන් බා අද හෝ හෙට දාන්න ඕනේ හරි ටිකක් විස්තර ලියලා එවන්න මේක හොඳයි පොඩ්ඩක් දිහා හાર્ට් බොටම් මේක වට මම රූපේ දැම්මෙත් ඒකයි නිකන් මේ ලියන විදිය පේනවා එයාගේ බොටම් ඔෆ් හાર્ට් ලියන්නේ ඔයාට නිකන් ලෝකේ තියෙන එනර්ජීස් මේ ভাইබ්‍රේෂන්ස් ඒ ටික එනවා මට එන්නේ ඔයාට එන්නේ මට ෆීඩ්බැක් එක තමයි බලන්න ඕනේ ඔයාට එන්නේ ඔයා මේක ලිව්වොත් මේක සුපිරි මම පස්සේ ඕක පැහැදිලි කරන්න හරි ඔයාගේ කී ලර්නින්ග්ස් තුනක් ලියන්න. ඔයා මොනවද මේකේ ඉගෙන ගත්තේ? මට බලන්න ඕනේ. ඒ වගේම අපිට මේකේ චුට්ටක් මුලින් බලන්න බැරුණා. අද මේ ඒජ් පොඩ පෝල් එකක් ෂෙයා කරන්නම් බලන්න මේකේ ඒජ්. රයිට්. ඔයා මේ මෙන්න මේ බලන්න මට උතන පොඩ්ඩක් එවන්න මේ මොන ඒජ් එකේද ඉන්නේ කියලා. පෝල් එකක් ඇවිල්ලා තිබාන තියෙනවද කියලා. ඔයාගේ වයස ඇවිල්ලා නැද්ද? හරි. 25යි 45යි. හරි 25යි 45යි අතර තමයි ඉන්න ටිකන්නේ. හරි. 18යි 25යි අතර ඉන්නවා 25යි 45යි 45යි 55යි 55ත් ඉන්නවා හරි රයිට් very good හරි හරි මට දලා අදහසක් ආවා රයිට් හරි එතකොට හොඳයි වයස ප්‍රශ්නයක් නැහැ මට ඔක මුලින්ම ගන්න වෙන වයස ප්‍රශ්නයක් නැත 50 පෙන්නත් මම මේ කට්ටිය හොඳයි හරි මට ඕනේ යන්න දැන් ඔය 55න් පස්සේ කට්ටිය ටිකක් ගන්න ඕනේ මොකද එයාලගේ එක්ස්පීරියන්ස් එක තියෙනවා එයාලා පෙන්ෂන් ගිහලා නිකන් ඉන්නවා මාර එක්ස්පීරියන්ස් එකක් තියෙන හරි අලුත් දෙයක් පටන් ගන්න පුළුවන් ලෝකෙට දෙයක් දෙන්න පුළුවන් හිතන්න ටයිම් එක අරගෙන හරි එහෙනම් ඔයාලට තියෙන්නේ මේකේ රෙජිස්ටර් වෙන්න වැඩි හිතවුවේ නැහැ මේක තිබ්බ නේද හරි ඔයාලා අනිවාර්යෙන් මේකට එන්න ආවොත් මං කිව්වා වගේ ඔයාලට ප්‍රොමිස් වෙනවා මේ අඩුම 3ක් හොයලා දෙනවා මම අඩුම කොහොමත් ඔය 5900 හොයන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ මාසෙට 600 හොයන්න තියෙන එන්න ඒ ජර්නි එක අරන් යනවා දෙසැම්බර් මේ අවුරුදු 2026 දෙසැම්බර් 31 වෙද්දි ඔයාලට රිසල්ට්ස් බලන්න පුළුවන්. කියන්නේ 30 26 වෙනකම් මේ 31 ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනකම් ඉන්න ඕනේ නැහැ. පළවෙනි මාස 3 දෙවෙනි මාස 3 හරි. එහෙම අපි ගන්න. එතකොට ඔයාට ඒක හරිද නැද්ද කියලා තේරෙයි. ඒක ප්‍රොමිස් වෙනවා මම කරනවා කියලා. හරිද? මොකද මේ ධනංජයයි මයි කතා වුණ එකයි ගෙනියනවා. මාස දෙකෙන් දෙකට තමයි අපි හිතන් ඉන්නේ 6. නමුත් අනිවාර්යයෙන්ම 4ක් නම් ලොයෙත් ගෙනියනවා. හරි?
මොකද කරන්න බැරි වැඩ කියන්නේ නැහැ. අනිවාර්යෙන් කරනවා. එහෙනම් ජොයින් වෙන්න. ඕකේ ඩීටේල්ස් දාලා තියෙයි WhatsApp group එකේ. මේ නම්බර්ස් වලට කතා කරන්න. එහෙනම් අපි 10 වෙනිදා හම්බෙමු. ඊට කලින් ඔයාලා ෆීඩ්බැක්ස් අද හෝ හෙට එවන්න. හරි? පොඩි පේන් එකක් දුන්න නම් හරි අද නිකන් පැයක් අරගෙන ওই ගෝල්ස් ටිකත් ලියලා ෆීඩ්බැක් එකක් තියලා ඔක්කොම අද කරන්න. ආයෙ හෙටට දාන්නේ නැහැ. හරි? එක්කෙනෙක් අහලා තියෙනවා දැන් මේකටත් මම උත්තරය දෙන්නම්. හරි? මාසෙට රුපියල් 500 ගාණ ගෙවන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නම් අනික් අයටත් අහගන්න. හරි? දැන් ඕක නිකන් දෙන්න පුළුවන්. මේක මම නිකන් දෙන්න පුළුවන්. හැබැයි ඔන්න ඕක තමයි මම කිව්වේ. ඒ කියන්නේ ඔයාට ඒ ටාගට් එකට යන්න නම් ඔයා ඒ පේන් එක ගන්න ඕනේ. හරි? ඔයාට ඒ බැරි ටාගට් එකට යන්න ඔයා ඒ පේමන්ට් එක කරන්න ඕනේ. එතකොට ඔයා ඒක ඉතුරු කරගෙන හරි ගන්න ඕනේ. කියන්නේ ඔයා හිතන්න ඕනේ දැන් මේ පාරේ එන්න බැරි නම් නෙක්ස්ට් ටයිම් තමයි ඔයාට එන්න. ඔයා හිතන්න ඕනේ මේ. කොහොම හරි මම යනවා. හරි? එතකොට තමයි එන්නේ. හරි. එතකොට ගෙවන්න පුළුවන් කවද්ද අහනවා. හරි. ඔයාලට අපි දෙන්නම් දැන් ඇත්තටම අපි ඊට පස්සේ 9900 තමයි තියන්න ගියේ. හැබැයි ගොඩක් දෙනෙක් මගේ යාළුවොත් ඉල්ලුවා මේ 9 වෙනිදා. හරි. හෙටයි අනිද්දායි දෙන්නම්. ඒ වගේම දැන් අර මං කිව්වේ ඔයාලට මේ සක්සස් වෙන එකේදී අනික් අයට මේක ෂෙයා කරන්න පුළුවන්. දැන් ඔයාලා යවුවේ නැතත් එයාලට කොහෙන් හරි හම්බෙන්න පුළුවන්. ඔයා තව කීප දෙනෙක්ට යනවා මචං මේ හම්බුණා සුපිරි එකක් බලහන්. මේක මරු. මේ කියලා වගේ යවන්න පුළුවන්. හරි? තේරුණාද? එතකොට මොකද හේතුව තමයි ඔයා අර මේ අනික් අයට දෙයක් දෙනවනේ. යුනිවර්ස් එකට දෙයක් දෙනවා. එතකොට ඔයාටත් ඒක ආය හම්බෙනවා. මේ හරි. ඒතර අනික් අයට ෂෙයා කරන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ට කියන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනව නෙවන්න. 9 වෙනිදා වෙනකන් ඔයාට කාලය දෙන්නම් ගෙවන්න. ඒතර බැරි අය බලන්න ඒක එකතු කරන් එතන එන්න ඕනේ. 12000ක් විතර වටින එකක් අපි දීලා තියෙන්නේ. ඒතර ඔයාට අනිවාර්යෙන් අපි කිව්වනේ ඒක පුළුවන්. හරි. දැන් ස්ටුඩන්ට්ලා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එයාලා කලබල වෙන්න එපා. ඒ ලෙවල් එකට එන්න නැතුව ඒක අචීව් කරන්න බෑ සමහර ඒවා. හරි. ඒක එන්න ඕනේ. ඒ ගානට එන්න ඕනේ. මමත් එක්ක මේ මම හිතනවා තේරුම් ගනී කියලා. සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි එතන තියෙන්නේ. ඒ අදාළ ඒ එතන එන්න ඕනේ. හරි. එහෙනම් අද දෙයක් ගත්ත අත උස්සන් බලන්න. හ්ම්. හරිද? හරි. එහෙනම් ඔයාලා මේ අපිට එවන්න ෆීඩ්බැක්ස් ටික මේ එතකොට රෙජිස්ටර් වෙන අය රෙජිස්ටර් වෙන්න. ඔයාලගේ කට්ටිය යාළුවන්ට යවන්න. එතකොට අපි 10 වෙනිදා අපි හම්බෙමු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මේ විෂන් ක්‍රාෆ්ට්. ඒකෙදි අපි ප්‍රොමිස් වෙනවා ඔයාලට ජීවිතේ දිනන්න 2026 දිනන්න අවශ්‍ය දේවල් දෙනවා. අඩුම ඔයාලගේ අපි ගෝල්ස් ටාගට්ස් 3ක් අචීව් කරලා දෙනවා. හරි නේද? රයිට්. එහෙනම් ඉමෝජි එකක් හරි දාන්න බලන්න කට්ටිය. අද රෙකෝඩින් එක අපි දෙන්නම්. ඒතර අනිවාර්යෙන් මතක තියාගන්න පොඩි පේන් එකක් දෙන්න ඕනේ 100ට එකට යන්න නම්. දැන් කාලා බීලා ඇවිල්ලා මේ කියපු ටික අද කරන්න. ෆීඩ්බැක් එකත් අද එවන්න පොඩ්ඩක් නිදිමරුව කියලා අවුලක් නැහැ. අද අමාරු නම් හෙට කරන්න ගැටලුවක් නැහැ. අද සහ හෙට ඇතුළත අපිට දාන්න. එතකොට ඔයාට ඔයයි ගමන යන්න අපි උපරිම හෙල්ප් එකක් දෙනවා. හරි නේද? රයිට්. එහෙනම් හරි මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අපේ මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 0.72 345යි මම ඔයාලට ෂෙයා කරන්න. ඔන්න ඔක තමයි නම්බර්ස් දෙක. හරි? හරි නේද? රයිට්. එහෙනම් අපිට පුළුවන් ඊළඟ දවසේ හම්බෙන්න 10 වෙනිදා හම්බෙමු කට්ටිය. මේ එදකන් සියලුම දෙනාට සුබ දවසක්. ටටා බයි චෙරියෝ. මේ අපි තව වැදගත්යක් ඉගෙනගෙන ලයිෆ් එක වින් කරමු. හරි? හරි. එහෙනම් ටටා බයි බයි. හරි. ඕකේ good night.
හරි. හරි.